Right. Good evening කියලා කියන හැමෝටම ආයිමත්. You all are welcome to PT Bridge online class. මම PT Bridge coordinator බුද්ධි. මම හිතනවා මාව ඔයාලා හැමෝටම clearly ඇහෙනවා කියලා. එහෙම issue එකක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න chat box එකට දාන්න. හැමෝම mics off කරගෙන support එකක් දෙන්න. මේ session එක අන්තිමේදී ඔයාලට Q&A session එකක් හම්බ වෙනවා. ඒකෙදී PT සම්බන්ධව තියෙන ඕනම ප්‍රශ්නයක් ඔයාලට අහන්න පුළුවන්. ඒ හැම එකටම උත්තර හම්බ වෙනවා. එහෙම නැත්නම් ලෙක්චර් එක අතරතුරේදී ඔයාලට මොන හරි ඉෂුව එකක් ආවොත් ප්‍රශ්නයක් තියෙනවා නම් ක්වෙස්චන් එකක් තියෙනවා නම් ඒක chat box එකට දාන්න. අපි Q&A session එකේදී ඒක ඩිස්කස් කරනවා. right මේ ලෙක්චර් එක සාමාන්‍යයෙන් පැයකමාරක් අතර ප්‍රමාණයට යන්න පුළුවන්. ඔයාලගේ ප්‍රශ්න විදිය තියෙන විදිය අනුව ඒක පොඩි වෙනසක් වෙන්න පුළුවන්. අපි උත්සාහ කරමු මේක පැයකමාරකට වගේ කාලයකට කෙටි කරන්න. මම මුලින්ම මේක ඇජෙන්ඩා එක ඔයාලට කියන්නම්. මුලින්ම අපි PTBridge class එක ඔයාලට introduce කරනවා. ඊට පස්සේ අපේ සර් ගැන introduction එකක් ඔයාලට දෙනවා. ඊට පස්සේ අපේ class එකට ආපු students ලගේ result sheets ඒ වගේම feedbacks ඔයාලත් එක්ක share කරගන්නවා. ඊට පස්සේ session එකේ most important section එක වෙන රුචිර සර්ගේ lecture එකට අපි යනවා. අන්තිමට Q&A session එකට යනවා. PT සම්බන්ධව තියෙන ඕනම ප්‍රශ්නයක් ඒකෙදි කතා කරන්න පුළුවන්. right අපි PT Bridge class එක ගැන කතා කරොත් මේ වෙනකොට අපේ students ලගෙන් 95%කට එහා පැත්තේ යාලගේ first attempt එකෙන්ම යාලගේ desired score එක achieve කරගන්න help කරලා තියෙනවා. ඒ විස්තර වලට ඉස්සරහදී බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ class එකේ specialty එක කිව්වොත් මේක group class එකක් විදිහට conduct කරාට lecture series එක විදිහට ඇත්තම group එක විදිහට යන්නේ ඔයාලව individually evaluate කරනවා ඊට පස්සේ. ඒක තමයි ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙන දෙයක්. ඒක individual attention එක කියන එක. ඒක අනිවාර්යෙන් මේ ක්ලාස් එකේදී ඔයාලට හම්බ වෙනවා. ඔයාලව individual evaluate කරනවා. ඒත් එක්කම ඔයාලගේ desired score එක achieve කරන්න පුළුවන් මට්ටමට ඒ level එකට ආවට පස්සේ තමයි ඔයාලා හැමෝම exam එකට දාන්නේ. ඒකට හේතුව අපි බලන්නේ හැම නිතරම ඔයාලා first attempt එකෙන්ම ඔයාලගේ desired score එක අරන් දෙන්න පුළුවන් වෙන්න path එක හදලා දෙන එක. මොකද මේ process එකට ඔයාලා ලොකු වියදමක් දරනවා. ඒක නිසා අපි maximum guidance එක අපි ඔයාලට දෙනවා. ඒ වගේම ඔයාලගේ maximum effort එක අපට දෙන්න. මේ reason එක නිසාම අපේ students ලගෙන් 95%කට එහා පැත්ත first attempt එකේම යාලගේ desired score එක achieve කරලා තියෙනවා. right ඊළඟට මම කියන්නම් අපේ රුචිර සර් ගැන. රුචිර සර් ගත්තොත් මේ වෙනකොට chartered engineer කෙනෙක් විදිහට පේරාදෙණිය යුනිවර්සිටි එකෙන් out වෙලා මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ residence විදිහට ඉන්නේ. එහෙ ඉඳන් තමයි classes කරන්නේ online. රුචිර සර් PSM site එකේ registered tutor කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම international තියෙන seminars වලට සර් join වෙනවා. මේ PSN එකේ registered tutor කෙනෙක් වෙන එකේ වාසිය තමයි ඒක වෙන එකෙන් ඔයාලට තියෙන වාසිය තමයි සර්ලට තමයි මුලින්ම registered tutorsලට තමයි මුලින්ම updates හම්බෙන්නේ. එතකොට මොනවා හරි update එකක් ආවොත් සර්ට ඒක මුලින්ම හම්බ වෙනවා. class එක through ඔයාලට ඒක update එක හම්බ වෙනවා. එතකොට exam එකට ගිහිල්ලා hesitate වෙන්න දෙයක් නැහැ. ඔයාලා කලින්ම updates වෙච්ච දේවල් ගැන දන්නවා. ඒක නිසා confident පිට ඔයාලට exam එකට face කරන්න පුළුවන්. එතකොට study materials අපි class එකේදී ඔයාලත් එක්ක study materials share කරගන්නවා. මේ හැම දෙයක්ම සර් verify කරලා තමයි ඔයාලට දෙන්නේ. මොකද සර් personally ගිහිල්ලා exam එක ලියලා exam එකට sit කරලා ඒවා score වෙනවද කියන එක check කරලා තමයි ඔයාලට දෙන්නේ. right අපි ඊළඟට බලමු එහෙමනම් සර්ගේ guidance එකත් එක්ක ඉස්සරහට ගිහිල්ලා එයාලගේ desired score එක achieve කරපු students ලගේ result sheets ඒ වගේම feedbacks බලමු. ඒකෙන් පස්සේ අපි අපේ session එකේ most important section එක වෙන රුචිර සර්ගේ lecture එකට යනවා. right thank you very much එහෙනම් අපි result sheets feedbacks බලමු දැන්.
Good evening, all. Welcome to PT Bridge online classes. Thank you for the brief introduction එකක් දුන්නා. මම මුලින්ම කියන්න ඕන සෙෂන් එක අද කන්ඩක්ට් කරන්නේ ගොඩක්ම සිංහල එක්ස්ප්ලනේෂන්ස් එක ගොඩක් අයගේ රික්වෙස්ට් එක නිසා. ඉතින් කම්ෆර්ටබල් නැති කෙනෙක් ඉන්නවා නම් මෙසේජ් එකක් දාන්න මම ඒකට සපෝට් එකක් දෙන්නම් after class. හරි අපි සෙෂන් එක ඉස්සරහට අරගෙන යමු. මං කියන්නේ බුද්ධි කලින් ඉන්ෆෝම් කරා වගේම ඔයාලට තියෙන ඕනම ක්වෙස්චන් එකකට ආන්සර්ස් ලැබෙනවා. අපි after class කියන්නේ after introduction session අපි ගන්නවා Q&A session එකක්. ඒ වෙලාවට ඔයාලට ඕනම ක්වෙස්චන් එකක් අහන්න පුළුවන් PT සම්බන්ධව. ඕකේ. මං ජොයින් වෙලා ඉන්න ස්ටුඩන්ට්ස්ලා ගොඩක් බැලුවා මාත් එක්ක ඩිස්කස් කරපු අය හිටියා ක්ලාස් එක ස්ටාර්ට් කරන්න කලින්. ඉතින් මම හිතන්නේ දැක්කේ ගොඩක් අය අලුතින්ම PT එක්ක එන්රෝල් වෙනවා. ඒ වගේම එක්සෑම් කරපු ස්ටුඩන්ට්ස්ලාත් ඉන්නවා මෙතන ජොයින් වෙලා. මම ඒ දෙගොල්ලොන්ටම සූට් වෙන විදියට සෙෂන් එක කරන්න හිතුවා. ඕකේ මම මගේ ස්ලයිඩ්ස් ෂෙයා කරන්නම්. අපි ස්ටාර්ට් කරමු. ඕකේ. ඕකේ අපි කන්ටිනියු කරමු. මම හිතනවා හැමෝටම මගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන්නේ කියලා. මොන හරි ඩිෆිකල්ටි එකක් තියෙනවා නම් ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැත්නම් ටෙක්නිකල් ඉෂුව එකක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් chat box එකට දාන්න. ඒකට සපෝට් කරයි අපේ ටීම් එක. ඕකේ හරි PT එක්සෑම් එක ගැන තමයි කතා කරන්න හදන්නේ. මං හිතනවා හැමෝම PT කියන එක්සෑම් එක ඒ කියන්නේ මේ ලෙටර්ස් වලින් ස්ටෑන්ඩ් වෙන්නේ මොකක්ද කියලා දන්නවා ඇති කියලා. Pearson Test of English තමයි PTE කියලා කියන්නේ. ඉතින් මේක මයිග්‍රේෂන් එකත් එක්ක සම්බන්ධ වෙන ඔයාලට නේද මයිග්‍රේට් කරන්න ඔපචුනිටි එක හදලා දෙන කී රෝල් එකක් ප්ලේ කරන එක්සෑම් එකක්. ඔයාලා දන්නවා IELTS එක්සෑම් එක තියෙනවා, PTE එක්සෑම් එක, තව තියෙනවා OET, ඒ වගේ TOEFL, ඒ වගේ එක්සෑම්ස් තියෙනවා. මේ අතරින් ඉතින් මේක මේජර් රෝල් එකක් ප්ලේ කරනවා. මොකද මේ එක්සෑම් එකේ තියෙන නේචර් එක නිසාම. ඉතින් ගොඩක් ස්ටුඩන්ට්ස්ලා අතරේ පොපියුලර් එක්සෑම් එකක්. අපි කන්ටිනියු කරමු. ඕකේ මම කතා කරන්න හැදුවේ ගොඩක්ම අයට තියෙන ගැටලුවක් ගැන. PT එක්සෑම් එක කරන්න යද්දි IELTS එක්සෑම් එකත් එක්ක ගොඩක් වෙලාවට කම්පැරිසන් එකක් බලනවා. ඒ කියන්නේ කම්පෙයාර් කරලා බලනවා මොකද්ද සූට් වෙන්නේ මට. ඒ වගේම මගේ ඩිසයිඩ් ස්කෝර් එකට ඉක්මනට අචීව් වෙන්න පුළුවන් මොකෙන්ද කියන එක. ඉතින් එලිජිබිලිටි එක ගත්තම මේ එක්සෑම්ස් දෙකෙන් ඔයාට මයිග්‍රේෂන් එකට තියෙන එලිජිබිලිටි එක ගත්තම මේ දෙකේම ඒ පොටෙන්ෂල් එක සමානයි. ඒ කියන්නේ කලින් PT එක්සෑම් එකේ තිබුණා සමහර ඔයාලට ස්ටඩීස් වලට යනකොට ස්ටුඩන්ට් වීසා එකකට යනකොට තිබුණා පොඩි පොඩි ගැටලු. ඒ කියන්නේ සමහර රික්වයර්මන්ට්ස් ෆුල්ෆිල් කරන්න බැරි වුණා PT වලින්. හැබැයි දැන් මේ වෙනකොට ඒ හැමදේම ෆුල්ෆිල් වෙනවා. ඒ වගේම IELTS එක්සෑම් එකේනොත් ඒක ඔබ්වියස්ලි ඔයාලට සපෝට් එක දෙනවා. ඔයාගේ රිසර්ච් වලට යන්න, ඔයාගේ මයිග්‍රේෂන් එකට සපෝට් එලිජිබිලිටි එක හදන්න. ඉතින් මේ දෙකේ වෙනස අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මේ කම්පැරිසන් එක කරගන්න නම් මම මෙහෙම පැහැදිලි කරන්නම් ඉස්සෙල්ලාම PT එක්සෑම් එකයි IELTS එක්සෑම් එකයි ගත්තම මේජර් වෙනස තමයි ඔයාට ෆේස් ටු ෆේස් එක්සැමිනර් කෙනෙක් නැහැ PT එක්සෑම් එකේ. හැබැයි IELTS එක්සෑම් එකේ at least එක කොම්පොනන්ට් එකක හරි ඔයාට ඉන්නවා එක්සැමිනර් කෙනෙක් ෆේස් කරන්න. ඒ කියන්නේ මේ එක්සෑම්ස් දෙකේ තියෙනවා මම IELTS එක්සෑම් එක ගැන මුලින්ම කියන්න ඕෆ්ලයින් ඔන්ලයින් කියලා එක්සෑම්ස් දෙකක් තියෙනවා. ඉතින් මේ දෙකේම ඔයාට එක්සෑම් එකට ෆේස් කරලා ඊට පස්සේ ඔයාට තියෙනවා ස්පීකින් සෙක්ෂන් එකේ at least human examiner කෙනෙක් ඉන්නවා ඔයාට ෆේස් කරන්න face to face ඔයාට ස්පීකින් සෙක්ෂන් එක කරන්න වෙනවා. හැබැයි PT එක්සෑම් එක ගත්තම ඒකෙදි ඔයාට සම්පූර්ණයෙන්ම කම්පියුටර් එකට තමයි ආන්සර්ස් දෙන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි ඔයාගේ ඇසෙස්මන්ට්ස් වෙන්නේ. එතනදී ඇල්ගොරිතම්ස් නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සිස්ටම් එකකින් තමයි ඔයාව ඇසෙස් වෙන්නේ PT එක්සෑම් එකේ. හැබැයි ක්වෙස්චන් ටයිප්ස් කීපයක් තියෙනවා. හියුමන් ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා එක්සෑම් එක කරාට පස්සේ හියුමන් එක්ස්පර්ට් කෙනෙක් ඔයාගේ ආන්සර්ස් චෙක් කරලා බලනවා. හැබැයි හැම ක්වෙස්චන් ටයිප් එකක්ම නෙවෙයි. කිහිපයක් මම ඒවා මොනවද කියලා අප්ඩේට්ස් මොනවද කියන එකත් එක්කම කියන්නම්. ඕකේ. ඔයාලට මම මෙතන පෙන්නලා තියෙනවා ටේබල් එකක්. ඒ ටේබල් එකේ තියෙන ස්කෝර්ස් ටික බලන්න. මේක තමයි ඇත්තටම ගොඩක් අය කලින් අප්ඩේට් වෙලා හිටපු ස්කෝර්ස් ටික PT එක්සෑම් එකයි IELTS එක්සෑම් එකයි අතර තියෙන මේ රිලේෂන්ෂිප් එක තමයි මේ ටේබල් එකේ තියෙන්නේ.
ඉතින් මේක අප්ඩේට් වෙලා තියෙනවා දැන් අගෝස්තු 7 වෙනිදාට පස්සේ 2025 අගෝස්තු 7 වෙනිදාට පස්සේ මම මේ ටේබල් එක ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඊට කලින් පොඩ්ඩක් තව කියන්නම් මේකේ තියෙන මේ මේජර් ඩිෆරන්සස්. PD exam එකේ results ඔයාලට within 2 to 5 business days වලින් ලැබෙනවා. හැබැයි මේ 2 to 5 business days කියලා කිව්වට ගොඩක්ම දැන් exams නිතරම ළමයි කරන හින්දා මම දන්නවා සාමාන්‍යයෙන් එක දවසක් යනකොට results ලැබෙනවා ගොඩක් වෙලාවට මේ දවස්වල. ඉතින් ඒක ගොඩාක් ලොකු opportunity එකක් ඔයාලගේ migration process එක expedite වෙන්න. ඒ කියන්නේ ඉක්මනට කරලා ඉවර කරන්න. මොකද university එකෙන් results ඉල්ලලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් skill migration එකේ ඉන්න කෙනෙක් නම් EOI එක update කරන්න තියෙන්න පුළුවන්. EOI එක lodge කරන්න ඕන වෙන්න පුළුවන්. ඉතින් ඒජන්ට් රෂ් කරනවා වෙන්න පුළුවන්. ඒකත් එක්ක ඔයාලට ඉක්මනට රිසල්ට් එක දෙන්න chance එක තියෙනවා. හැබැයි IELTS exam එකේ රිසල්ට් එක ගන්න ගියාම පොඩ්ඩක් නේද සතියක් දෙකක් අතර කාලයකට යන්න chance එක තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාගේ මයිග්‍රේෂන් එකේ පොඩි ඩිලේ එකක් එන්න පුළුවන්. ඊටත් අමතරව PD exam එකේ තියෙන content එක. ඒ වගේම IELTS exam එකේ තියෙන content එක ගැන අපි කතා කරොත් ඔයාලා දන්නවා ඕනම language test එකක අපිට modules 4ක් තියෙනවා ඉංග්‍රීසි වල. speaking, writing, reading, listening. මේ modules 4ට තමයි අපිට scores ලැබෙන්නේ. ඉතින් PT exam එකේ මේ modules 4 integrate වෙලා තියෙන්නේ. ඒ කියන්නේ scoring එක කරද්දී, ඒ කියන්නේ score එක ඔයාලට දෙද්දී ඔයා ස්පීකින් මොඩියුල් එකට හොඳ ස්කිල් එකක් තියෙන කෙනෙක් නම් ඔයාට ලිස්නින් මොඩියුල් එකට ස්කෝර් කරන්න chance එක තියෙනවා. ඔයා රයිටින් වලට හොඳ ස්කිල් එකක් තියෙන කෙනෙක් නම් ඔයාට ලිස්නින් රීඩින් වලටත් ස්කෝර් එක ගන්න chance එක තියෙනවා. ඒ වගේම ඔයාට ලිස්නින් පුළුවන් නම් රයිටින් වලට ස්කෝර් කරන්න chance එක තියෙනවා. ඉතින් ඒ වගේ ලොකු opportunity එකක් හදලා තියෙනවා මේ ස්කෝර් එක ඩිස්ට්‍රිබියුට් කරගන්න හැම මොඩියුල් එකේම. ඉතින් ඒකට ලොකුම හේතුව තමයි අපේ මයිග්‍රේෂන් process එක ඇතුලේදී අපිට ලැබෙන targets, ඒ කියන්නේ desired scores සාමාන්‍යයෙන් balanced results විදිහට තමයි ඉල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට 7 each කියලා කියනවා IELTS වලින්. එතකොට PT වලින් ඒකට equivalent result එකක් තියෙනවා. ඒ වගේම 8 each කියලා ඉල්ලනවා IELTS වලින්. එතකොට මේ balance results තමයි ඉල්ලන්නේ. සමහර වෙලාවට universities වලින් 6.5 overall score එක දෙන්න කියලා කියනවා IELTS වලින්. එතකොටත් මේකේ balance result එකක් තමයි ඉල්ලන්නේ මේ modules වල. එහෙම නැතුව අපිට ඒ 6.5 overall requirement එකට යන්න බැරි වෙනවා university වල. ඉතින් ඒකට ලොකු support එකක් දෙනවා PT exam එකෙන්. හැබැයි IELTS exam එකේ මේ modules අතරේ තියෙන relationship එක අඩුයි. ඒ කියන්නේ integrate වෙලා නැහැ. ඔයා ස්පීකින් වල ස්කිල් එක තිබුණාට ඔයාට අනිත් මොඩියුල්ස් වලට ස්කෝර් එකක් ගන්න chance එකක් නැහැ. ඉතින් අන්න ඒකත් එක්ක PT exam එකට ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා මූව් වෙනවා. ඉතින් ඔයාටත් opportunity එක තියෙනවා කම්පෙයාර් කරලා බලලා හරි ඔයාට මැච් වෙන exam එකට මූව් වෙන්න. හරි. ඕකේ. මම ඊළඟට පෙන්නන්නම් මොකද්ද මේ අලුතින් 7 වෙනිදාට පස්සේ change වෙච්ච scores එක tally වෙන PT results IELTS exam එකත් එක්ක. ඔයාලට මේ පේන්නේ ඒ table එක. හරි. මම එතනදී කියන්න ඕන මෙතන ස්කෝර් රේන්ජ් එකක් තියෙනවා ඔයාලට පේන විදිහට. ඉතින් ඔයා බලන්න ඕන ඔයාට රීච් වෙන්න තියෙන ඩිසයර්ඩ් ස්කෝර් එකට ඔයා ගන්න ඕන PT රිසල්ට් එක මොකක්ද කියලා. PT එක්සෑම් එකේ රිසල්ට්ස් දෙනකොට ඔයාට 90 වලින් තමයි ස්කෝර් එක දෙන්නේ. ඕවරෝල් ස්කෝර් එකත් 90 ලැබෙනවා. ඉතින් ඕවරෝල් ස්කෝර් එක කැල්කියුලේට් වෙන්නේ මේ මොඩියුල්ස් 4 ස්කෝර් එක අරගෙන ඇවරේජ් කරලා නෙවෙයි. ඒක වෙනමම ඇල්ගොරිතම්ස් වලින් AI සිස්ටම් එකකින් ඇසෙස් වෙනවා ඕවරෝල් ස්කෝර් එක විදිහට. ඉතින් මොඩියුල්ස් 4 වෙනම ඇසෙස් වෙනවා. ඕකේ ඔය විදිහට තමයි වෙන්නේ. හරි අපි ඉස්සරහට තව මේක ඩීටේල් කරගමු. ඊට පස්සේ මම කතා කරන්න හිතුවා මේජර් ඩෙස්ටිනේෂන්ස් ඔයාලා ගොඩක්ම මේ ටාගට් කරන PT එක්සෑම් එකත් එක්ක. මෙතන මම මේ කීපයක් විතරයි පෙන්නලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාව වලට ඔයාලට ඕනම වීසා කැටගරි එකකට ඇප්ලයි කරන්න chance එක තියෙනවා PT එක්සෑම් එකත් එක්ක. ඒ වගේම නිව්සීලන්ත, යුනයිටඩ් කින්ග්ඩම්, UK, ඒ වගේම කැනඩා, ෆින්ලන්ඩ් මෙන්න මේ වගේ කන්ට්‍රීස් වලට තමයි ඔයාලා මේන්ලි ફોකස් කරන්නේ. ඒ වගේම ස්වීඩන් වලට ඔයාලට ඔපචුනිටිස් තියෙනවා, USA වලට ඔපචුනිටිස් තියෙනවා. ෆ්‍රාන්ස් මේ වගේ ගොඩක් කන්ට්‍රීස් වල chance එක තියෙනවා ඔයාලට ඇප්ලයි කරන්න. ඉතින් මම මේ මේන් කන්ට්‍රීස් ටික පෙන්නුවේ. ඉතින් ඒ වගේම මේ රයිට් හෑන්ඩ් සයිඩ් එකේ පෙන්නලා තියෙන්නේ මේජර් වීසා සබ් ක්ලාසස් ඕස්ට්‍රේලියාවට ඔයාලට මයිග්‍රේට් කරන්න තියෙන. ඉතින් මෙතන තියෙන කිහිපයක් විතරයි nearly 40 visa categories තියෙනවා exam මේ PT exam එකත් එක්ක ඔයා eligible වෙන. ඉතින් මෙතන තියෙනවා student visa sub class 500 ගොඩක් popular visa category එක. ඒ වගේම temporary visas ඒ වගේම skill migration visas තියෙනවා. මේකත් එක්ක continue කරන්න පුළුවන්. හරි මම මේ migration opportunities ගැන පොඩ්ඩක් කියලා දෙන්න හිතුවා. ගොඩක් අය මේ knowledge එක නැතුව ඉන්නවා ඒ නිසා.
ඉතින් අපි ඉස්සරහදී තව කතා කරමු. දැන් PT එක්සෑම් එක කියලා කිව්වම ගොඩක් අය දන්නේ මේ PT ඇකඩමික් එක්සෑම් එක තමයි කරන්න තියෙන්නේ අපිට කියලා. නෑ එහෙම නැහැ. ඔයා යන පාත් එකත් එක්ක, ඒ කියන්නේ ඔයා යන කන්ට්‍රි එකත් එක්ක මේ එක්සෑම් එක පොඩ්ඩක් චේන්ජ් වෙනවා. ඒ වගේම ඔයාගේ පර්පස් එකත් එක්ක මේක චේන්ජ් වෙනවා. ඉතින් මම මෙතන පෙන්නලා තියෙන්නේ PT එක්සෑම්ස් මොනවද කියලා. ඔයාට තියෙනවා කැටගරිස් කීපයක්. PT ඇකඩමික් එක්සෑම් එක තමයි මේන්ලි හැමෝම කරන එක්සෑම් එක. ඉතින් ඔයාට ස්ටඩි කරන්න, මයිග්‍රේට් කරන්න ඔපචුනිටි එක හදලා දෙනවා ඕස්ට්‍රේලියාවට, නිව්සීලන්ත, ස්වීඩන්, ෆ්‍රාන්ස්, ඔයාට ෆින්ලන්ඩ් යන්න ඕනම ඔපචුනිටි එකකට මේක වැලිඩ් වෙනවා. ඊට පස්සේ මම කියන්න ඕන දෙයක් තමයි PT ඇකඩමික් එක්සෑම් එක ගත්තම ඇකඩමික් ඉංග්‍රීසි තමයි ඔයාගෙන් චෙක් කරන්නේ ඇකඩමික් ඉංග්‍රීසි ලෙවල් එක. ඊට පස්සේ තියෙනවා PT කෝ එක්සෑම් එක. PT කෝ එක්සෑම් එක අර ජෙනරල් ඉංග්‍රීසි ලෙවල් එක චෙක් කරන එක්සෑම් එකක්. අර ඩේ ටු ඩේ ලයිෆ් එකේ අපි ඉංග්‍රීසි නොලෙජ් එක චෙක් කරන එක්සෑම් එක. ඉතින් මේක තියෙන්නේ ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරන්නවත් නිව්සීලන්ත මයිග්‍රේට් කරන්නවත් නෙවෙයි. ඔයාට කැනඩා වලට මයිග්‍රේට් කරන්න විතරයි මේක තියෙන්නේ. හැබැයි ඔයා කැනඩා වලට ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනවා නම් ඔයා PT කෝ එක්සෑම් එක කරන්න බෑ. ඔයාට කරලා ඒකෙන් ඔපචුනිටි එක ගන්න බෑ. ඔයා අනිවාර්යයෙන්ම PT ඇකඩමික් එක්සෑම් එක කරන්න. PT කෝ එක්සෑම් එක කැනඩාවට මයිග්‍රේට් කරන්න තිබුණට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ වර්ක් වීසා එකකට. ඒ වගේම ඔයාට සිටිසන්ෂිප් එකට ඇප්ලයි කරන්න, පර්මනන්ට් රෙසිඩෙන්සි වලට, ස්කිල් මයිග්‍රේෂන් ඒවට විතරයි ඔයාට මේ PT කෝ එක්සෑම් එක කරන්න පුළුවන් කැනඩා වලට. මතක තියාගන්න ගොඩාක් අය කන්ෆියුස් වෙනවා මේ ස්ටුඩන්ට් වීසා එකකටත් PT කෝ කරපු අය ඉන්නවා සමහරු දන්නේ නැතුව. ඉතින් එහෙම කතා කරලා තියෙනවා මටත්. ඉතින් ඒක අපරාධය වගේ සල්ලි එක්සෑම් එකට ෆේස් කරද්දී. ඒ වගේම තමයි PT ඇකඩමික් UKVI, PT Home A1, A2, B1 කියන එක්සෑම්ස් ටික ගැන මම කියන්නම්. මේ ටික තියෙන්නේ UK වලට මයිග්‍රේට් කරද්දී, ඔයාට ස්ටුඩන්ට් වීසා වලට, වර්ක් වීසා වලට මයිග්‍රේට් කරද්දී තියෙන එක්සෑම් එකක්. එක්සෑම්ස් කීපයක් මේ තියෙන්නේ. ඉතින් මේන්ලි PT ඇකඩමික් UKVI එක්සෑම් එක ගැන මම ඉස්සෙල්ලම කියන්නම්. PT ඇකඩමික් UKVI එක්සෑම් එක exactly PT ඇකඩමික් එක්සෑම් එකම තමයි. වෙනස තියෙන්නේ ඔයා UK වලට මයිග්‍රේට් කරනකොට මේ එක්සෑම් එකට රෙජිස්ටර් වෙනකොට ස්ටෙප්ස් කීපයක්. ඒ කියන්නේ ඔයාට ෆිල් කරන්න පේජස් කීපයක් වැඩිපුර තියෙනවා. එච්චරයි වෙනස. කන්ටෙන්ට් එක ඒ විදිහටමයි තියෙන්නේ. ඔයාට ආන්සර්ස් දෙන්න තියෙන ස්ට්‍රක්චර් එකත් ඒ විදිහමයි. ඔයාට කිසි වෙනසක් නැහැ එක්සෑම් එකේ. හැබැයි අර රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක පොඩ්ඩක් ලෙන්දි. එච්චරයි. PT Home A1, A2, B1 කියන එක්සෑම්ස් තියෙන්නේ යුනිවර්සිටිස් වලට UK වල ඔයාට එන්ට්‍රන්ස් එක්සෑම්ස් විදිහට සමහර යුනිවර්සිටිස් වලින් ඉල්ලනවා PT Home A1 කරලා දෙන්න කියලා. ඉතින් මේ එක්සෑම්ස් තුන PT Home A1, A2, B1 කියන ඔන්ලයින් එක්සෑම්ස් ඔයාට ගෙදර ඉඳන් කරන්න පුළුවන්. හැබැයි PT Academic, PT Core, PT Academic UKVI මේ එක්සෑම්ස් ටික ඔයාට ටෙස්ට් සෙන්ටර් එකකට ගිහිල්ලා තමයි කරන්න තියෙන්නේ. ගෙදර ඉඳන් කරන්න බෑ. ඕකේ, මේවා ඔන්ලයින් එක්සෑම්ස් වගේ පෙනුනට මේකේ අර හරියට ඔයාව මොනිටර් කරනවා. ඔයා හරියට එක්සෑම් එක කරනවද? බෑග්ග්‍රවුන්ඩ් එක මොකද්ද? ඒ දේවල් හරියට මොනිටර් කරනවා. ඕකේ, හරි. අපි එතනින් ඉස්සරහට යමු. ඊට පස්සේ ගොඩක් අය අහන ක්වෙස්චන් එකට තමයි මම මේ ආන්සර් කරන්නේ. එක්සෑම් ෆී එක මොකද්ද? අප්ඩේට් වෙලා තියෙන. ඒ වගේම කොහොමද රෙජිස්ටර් වෙන්නේ? ඒ දේවල් අපි කතා කරමු. අප්ඩේටඩ් එක්සෑම් ෆී එක තමයි $220. ඔයාලා ලංකාවේ ඉන්නවනම් මේක තමයි ඔයාගේ ෆී එක. nearly 67,000 වගේ කොස්ට් එකක් වෙන්න පුළුවන්. ඒක රේට් එකත් එක්ක US ඩොලර් රේට් එකත් එක්ක චේන්ජ් වෙනවා. ඒ වගේම ඔයා ඕස්ට්‍රේලියාවේ ඉන්නව නම් ඔයාට $475 Australian dollars. ඒ වගේම නිව්සීලන්ත වල ඉන්නව නම් $475 නිව්සීලන්ත ඩොලර්ස් වෙනවා වගේ එක්සෑම් ෆී එක. ඒත් එක්කම කියන්න ඕන එක්සෑම් සෙන්ටර්ස් ගැන. එක්සෑම් සෙන්ටර්ස් කීපයක් අපිට තියෙනවා. දැන් මේ දවස්වල ඇත්තටම එක්සෑම් සෙන්ටර්ස් විදිහට තියෙන්නේ මේ දවස්වල. කොළඹ වල අපිට ටෙස්ට් සෙන්ටර්ස් දෙකක් තියෙනවා. කළුබෝවිල ටෙස්ට් සෙන්ටර් එකක් තියෙනවා ධම්මික මෝටර්ස් බිල්ඩින් එකේ. ඊට පස්සේ ලෑන්ඩ්මාර්ක් බිල්ඩින් කියන ප්ලේස් එක තියෙනවා. මේක කොල්ලුපිටියේ තියෙන්නේ. ඒ වගේම ICBT කැම්පස් එකේ තියෙනවා කැන්ඩි වල ටෙස්ට් සෙන්ටර් එකක්. ඉතින් මේ ටෙස්ට් සෙන්ටර්ස් තුනට ගිහිල්ලා ඔයාලට එක්සෑම්ස් කරන්න පුළුවන්. ඕකේ. හරි. ඊට පස්සේ මම ඩිස්කස් කරන්නේ දැන් ගොඩක් අය ස්කිල් මයිග්‍රේෂන් ප්‍රොසෙස් එකත් එක්ක ඉන්වෝල්ව් වෙලා ඉන්නවා. කලින් ජොයින් වෙලා හිටපු අය ඉන්නවා. එක්සෑම්ස් කරපු අය ඉන්නවා. ඉතින් දැනගන්න ඕන දෙයක් තියෙනවා. දැන් මොනවද මේ එක්ස්කෝ චේන්ජස් කියලා මේ අප්ඩේට් වෙලා තියෙන. 7 වෙනිදාට පස්සේ චේන්ජ් ස්කෝස් මෙහෙමයි. මේ හෝම් අෆෙයාර්ස් ඩිපාර්ට්මන්ට් එකේ සෝස් එකකින් තමයි මම ගත්තේ. ඔයාලට මේ ෆැක්ට්ස් මේ ෆිගර්ස් ටික දෙන්නේ. ඉතින් ඉංග්‍රීසි ලෙවල්ස් කීපයක් තියෙනවා අපි දැනගෙන ඉන්න ඕන. ඒකත් එක්ක මයිග්‍රේට් කරන්න අවශ්‍ය. ෆන්ක්ෂනල් කියන ඉංග්‍රීසි ලෙවල් එක ගැන මම පොඩ්ඩක් ඉස්සෙල්ලාම කියන්නම්. ෆන්ක්ෂනල් ඉංග්‍රීසි ලෙවල් එකේදී ඔයා ඕවරෝල් ස්කෝර් එක 24 out of 90 ගන්න ඕන. ලකුණු 24ක් ගන්න ඕන ඕවරෝල්. ඉතින් ෆන්ක්ෂනල් ඉංග්‍රීසි ලෙවල් එක ගොඩක්ම ඇප්ලයි වෙන්නේ
ගොඩක්ම ඩිපෙන්ඩන්ට් වීසා එකකදී ස්පවුස් කෙනෙකුට. ඒ කියන්නේ අපි මම එක්සැම්පල් එකකට ගත්තොත් ස්කිල් මයිග්‍රේෂන් එකේ ඔයාලා ගොඩක් දන්නවා 491 190 189 කියන වීසාස් තියෙනවා. මේකෙදී ඔයා මේන් ඇප්ලිකන්ට් නම් ඔයාගේ හස්බන්ඩ් වෙන්න පුළුවන් වයිෆ් වෙන්න පුළුවන්. එයා රීච් වෙන්න ඕන ස්කෝර් එකක් තියෙනවා. ෆන්ක්ෂනල් කියන ඉංග්‍රීසි ලෙවල් එක තමයි රීච් වෙන්න ඕන. ඒ ඉංග්‍රීසි ලෙවල් එකට නැත්නම් ෆන්ක්ෂනල් ඉංග්‍රීසි එයාට තිබුණොත් විතරයි ඔස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරලා එයාට වර්ක් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් එයාට වර්ක් කරන්න නම් 5,000 Australian dollars or above ඊට වඩා ගාණක් එයාට පේ කරන්න වෙනවා. ඒ කියන්නේ මේන් ඇප්ලිකන්ට් විදියට ඔයාට පේ කරන්න වෙනවා. ඒ නිසා මේක ගොඩක් ඉම්පෝටන්ට් ඉංග්‍රීසි ලෙවල් එකක් විදියට මාක් කරලා තියෙනවා Department of Home Affairs Australia. ඊට පස්සේ වොකේෂනල් ඉංග්‍රීසි ලෙවල් එක මේ වොකේෂනල් කියන ලෙවල් එක ගොඩක් කන්ට්‍රීස් වල බලනවා මේකෙදි 36 listening reading 36 ඒ කියන්නේ each band හැම මොඩියුල් එකකටම 36 ගන්න තියෙනවා මේකෙදි ගොඩක්ම work visa එකකට apply කරනකොට තමයි ඔයාලට මේ eligibility එක හදාගන්න තියෙන්නේ. ඕකේ. එතකොට ඔයාගේ migration agent ඔයා work visa එකකට යන්න ඉන්නව නම් ඔයාලට කියනවා මෙන්න මේ level එකට achieve වෙලා result එක දෙන්න කියලා. ඕකේ. ඊට පස්සේ competent English level එක competent English level එක තියෙන්නේ skill migration එකට තමයි basically මේක බලන්නේ. ඉතින් ඔයා මේන් ඇප්ලිකන්ට් විදියට ස්කිල් මයිග්‍රේෂන් එකට ඇප්ලයි කරනවා නම් ඔයා මෙන්න මේ කම්පියුටර් ඉංග්‍රීසි ලෙවල් එකට රීච් වෙන්නම ඕන. එහෙම නැතුව ඔයාට ඇප්ලයි කරන්න බෑ ස්කිල් මයිග්‍රේෂන් එකට. ඉතින් listening, reading, writing, speaking වල මේ ස්කෝර්ස් ටික ඔයාලට පේන වෙති ටේබල් එකේ. ඉතින් මේකට රීච් වෙන්න ඕන ඔයා ඇප්ලයි කරන්න. මම ඒත් එක්කම කියන්න ඕන දෙයක් තියෙනවා. ස්කිල් මයිග්‍රේෂන් process එකේ තියෙනවා point allocation system එකක්. ඔයාගේ ඒජ් එකට, ඔයාගේ education level එකට, ඔයාගේ work experience එකට ඒ වගේම ඔයාගේ ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එකට ඔයාලට ස්කෝර්ස් දෙනවා පොයින්ට්ස් දෙනවා. ඉතින් එතනදී මේ කම්පියුටර් ප්‍රොෆිෂන්ට් සුපීරියර් කියන ඉංග්‍රීසි ලෙවල්ස් වලට ඔයාලට පොයින්ට්ස් ලැබෙනවා. හැබැයි කම්පියුටර් ඉංග්‍රීසි ලෙවල් එකේදී ඔයාලට පොයින්ට්ස් 0 තමයි ලැබෙන්නේ. හැබැයි ඔයාලට එලිජිබිලිටි එක හදලා දෙනවා. ඔයා එලිජිබල් වෙනවා කම්පියුටර් ඉංග්‍රීසි ලෙවල් එක තියෙනවා නම්. ඔයා ප්‍රොෆිෂන්ට් ඉංග්‍රීසි ලෙවල් එකට ගියොත් ඔයාලට 10 points ලැබෙනවා ඔයාගේ මයිග්‍රේෂන් process එකට. සුපීරියර් ලෙවල් එකට ගියොත් ඔයාලට 20 points තියෙනවා. හරි මම ඒත් එක තව දෙයක් කියන්න ඕන මේ අප්ඩේටඩ් ස්කෝර්ස් බැලුවට පස්සේ ඔයාලට පේනවා සුපීරියර් ඉංග්‍රීසි ලෙවල් එකේ ස්පීකින් රයිටින් වල ලොකු ස්කෝර් එකක් පෙන්නලා තියෙනවා. ඕකේ. ඉතින් අපි මේ ක්ලාසස් දිගටම කරගෙන යන නිසා දන්නවා මේ චේන්ජස් වල මොකද වුනේ කියන එක සහ රෙජිස්ටර්ඩ් ටියුටර් කෙනෙක් විදියට මේ සුපීරියර් ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි ලෙවල්ස් වල මේ ස්පීකින් රයිටින් වල ස්කෝර්ස් ටිකක් අප් කරලා තියෙනවා දැන් ප්‍රොෆෙෂන් කියලා කලින් තිබුණේ 7 වෙනිදාට කලින් 65 each band කියන ස්කෝර් එක. සුපීරියර් ලෙවල් එක කිව්වේ 79 each band. හැබැයි දැන් මේ changes ටික කරලා තිනවා. ඒකට reason එක තමයි writing speaking වල scoring එක ටිකක් relax කරලා තියෙනවා. ඒ කියන්නේ කලින් ඔයා 79 වලට නැත්නම් සුපීරියර් ලෙවල් එකට reach වෙනකොට 79 නම් ඔයා ගත්ත ස්කෝර් එක ඒකට equivalent score එක තමයි දැන් writing වලට 85 speaking වලට 88 ඉතින් ඔයා කලබල වෙන්න ඕන නෑ ඔයා superior english level එකට යන්න ඔයා eligible කෙනෙක් නම් ඔයා හොඳට train වෙලා නම් ඔයා හරියට strategies ටික practice කරලා තියෙනවා නම් ඔයාට 88 ගන්න අමාරු නෑ ඔයා දැකලා ඇති සමහරට class එකේ 90 students 90 ගන්න students ලා ගොඩක් ඉන්නවා speaking වලට 85 ගන්න students ලා ඉන්නවා ඉතින් ඒක වෙන්නේ එයාලා PT Pearson එකෙන් මේ ස්කෝර් එක පොඩ්ඩක් රිලැක්ස් කරලා ඒ කියන්නේ ස්කෝරින් සිස්ටම් එක රිලැක්ස් කරලා තියෙනවා. ඒකත් එක්ක මේ ස්කෝර්ස් වලට රීච් වෙන්න අමාරු නෑ. ඩිසපොයින්ට් වෙන්න අවශ්‍ය නෑ. ගොඩක් අය කලබල වෙලා ඉන්නවා. මේ ප්‍රොෆෙෂනල් සුපීරියර් ලෙවල්ස් වලට අචීව් වෙන්න අමාරුයි කියලා එහෙම නෑ. ඕකේ. අපි එතනින් ඉස්සරහට යමු. මම මේ ගැන තව ඩීටේල්ස් කියන්න. ඊට පස්සේ මම දැන් මෙතනදී මුලින්ම කතා කරන්න හදන්නේ PT academic UKVI කියන exams වල content එක. ඊට පස්සේ මම PT core exam එක ගැන briefly ඔයාලට introduction එකක් දෙනවා. ඉතින් PT academic UKVI exams දෙකේ කිසිම වෙනසක් නැහැ. එකම exam එක තියෙන්නේ. මම කිව්වා මොකද්ද change එක වෙනස තියෙන්නේ කියලා PT academic UKVI වල අපි කතා කරමු ඉස්සරහට. ඕකේ exam එකේ format එක මම ඉස්සෙල්ලාම කියලා ඉන්නම්. මේ PT academic exam එකේ ඔයාලට modules 4ක් තියෙනවා. මම පිළිවෙලින් කිව්වොත් ඔයාලට මුලින්ම speaking module එක තියෙනවා. ඊට පස්සේ writing, ඊට පස්සේ reading, ඊට පස්සේ listening විදියට modules 4 තියෙනවා. මේ modules 4 කරද්දී ඔයාලට question types 22ක් තියෙනවා. 22 question types. මතක තියාගන්න questions 22ක් නෙවෙයි question types 22ක් තියෙන්නේ. ඉතින් එක question type එකක තියෙන්න පුළුවන් එක question එකක් තියෙන්නත් පුළුවන් සමහර question types වල questions 10ක් 12ක් තියෙන්නත් පුළුවන් ඒක depend වෙනවා අපි බලමු content එක කතා කරද්දී කොහොමද ඒක තියෙන්නේ කියලා.
altogether 135 minutes duration එකක් ඔයාලට exam එක කරන්න තියෙනවා. ඉතින් almost 2 hours කියලා කියන්න පුළුවන්. පොඩ්ඩක් අර registration process එකත් එක්ක තව පොඩි වෙලාවක් add වෙනවා. එච්චරයි. noisy background එකක් තියෙනවා මෙතන ඔයාලට exam එක කරද්දී. මම ඒක කියන්න ඕන ඔයාලට පේනවා ඇති මේ right hand side එකේ තියෙන photograph එකේ half partition කරපු seats තමයි allocate කරලා තියෙන්නේ. ඉතින් slots තියෙනවා ඔයාලට වාඩි වෙන්න. ඉතින් මේ විදිහටම තමයි ලංකාවේ තියෙන test centers මේ room එකේ dimensions ඔක්කොම ස්ටෑන්ඩඩයිස් කරලා තියෙන්නේ sizes හැමදේම ඒ වගේම gaps ඒ විදිහට දාලා තිනවා. ඉතින් මෙතන background එක noisy කියලා මම කියන reason එක තමයි දැන් එකම වෙලාවේ exam එක start කරනවා studentsලා ඒ වගේම speaking module එක තමයි හැමෝම අය කරන්නේ මුලින්ම. ඉතින් speaking කරනකොට අනිත් කියන්නේ එක ළමයි කරන speaking answers දෙන speaking answers අනිත් කෙනාට ඇහෙනවා. ඉතින් මෙතන පොඩ්ඩක් background එක ටිකක් noisy වෙනවා. ඉතින් මම ඔයාලට පොඩ්ඩක් experience කරන්න දෙන්නම් exam එකට ගියාට පස්සේ ඔයාලට එදාට මොන වගේ environment එකක්ද තියෙන්නේ speaking section එක කරද්දී. ඊපස්සේ අපි writing, reading, listening වලට එනකොට මේ situation එක නැහැ. ඕකේ මම පෙන්නන්නම් කොහොමද මේ background එක කියන එක. Flavor as they are toasted. The climate for doing business improved in Egypt more than in any other The most country important last is year, to according make to consent global with the problem ratings of funding. revealed with Societies company-oriented receive different response donations or cost grant from the analysis. The World government. Bank ranking, which However, look at most business funders regulations and still ඕකේ. අන්න ඒ විදිහේ environment එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකට කොහොමද train වෙන්නේ කොහොමද හරියට practice කරන්නේ කියන එක මම class එකේදී ඉස්සරහට කතා කරනවා. ඉතින් ඒ confidence එක හදලා ඒ concentration එක build up කරලා තමයි ඔයාගේ exam date එක මම fix කරන්නේ. ඒක නිසා ඒ ගැන worry වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මේක තමයි nature එක. හරි. අපි එතන ඉස්සරහට යමු. ඊළඟට මම කතා කරන්න හිතුවා exam එකේ summary එකක් පොඩ්ඩක්. exam එකේදී ඔයාලට මම කිව්වා වගේ modules 4ක් කරන්න තියෙනවා. ඒකෙන් ස්පීකින් රයිටින් කියන මොඩියල්ස් දෙක ඔයාට එකම ටයිම් ඩියුරේෂන් එකක තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ෆස්ට් පාර්ට් එක විදිහට ස්පීකින් and රයිටින් තියෙන්නේ. ඒකේ ක්වෙස්චන් ටයිප්ස් ඔක්කොම 9ක් තියෙනවා. ස්පීකින් වල 7, ඒ වගේම රයිටින් වල 2. 76 minutes altogether මේ almost තියෙනවා මේකේ ටයිම් එක. ඉතින් ඔයාට පුළුවන් මේ ටයිම් එක ඇතුලේ මේක comfortably කරලා ඉවර කරන්න. ඊට පස්සේ reading module එකට 23 minutes minimum දෙනවා exam එකේදී. ඉතින් 5 questions තියෙනවා මෙතන කරන්න. listening module එකේ question types 8ක් තියෙනවා almost 30 minutes තියෙනවා ඔයාට exam එක කරන්න. ඉතින් මේ විදිහට ගියාම ඔයාට 135 minutes වලින් මේ exam එක complete වෙනවා. එක දවසෙන් exam එකේ modules 4ම ඉවරයි. හරි? okay. ඊට පස්සේ මම මේ පහලින් පෙන්නලා තියෙන්නේ platform for PTE practice කියලා Ape Uni කියන එක. ඉතින් මේ Ape Uni කියන platform එක ගැන මම කියන්නේ ගොඩක්ම user friendly platform එකක් worldwide students ලා use කරන. ඉතින් මම ඔයාලගේ individual evaluations කරද්දී mock test review කරද්දී personally මේ platform එකේ answers check කරනවා. ඔයාලට mock exams කරලා මාත් එක්ක share කරගන්න opportunity එක තියෙනවා. questions කරලා share කරගන්න පුළුවන්. ඉතින් ඒකට ලොකු support එකක් තියෙනවා මේකෙන්. ඉතින් third party platform එකක් use කරගන්න ඕන. මොකද අපිට exam එකට ගිහිල්ලා face කරන්න තියෙන environment එක සහ ඒ structure එක අපිට third party platform එකකින් ගන්න පුළුවන් ගෙදර ඉඳලා ඔයාලට practice කරලා. ඉතින් ඒ ප්‍රැක්ටිස් එක ගොඩාක් ඉම්පෝර්ටන්ට් ඔයාලට එක්සෑම් එකට යද්දී. ඉතින් ඒකට තමයි මේ APUni යූස් කරන්නේ. ඉතින් ගොඩක් සමහර අය ගුරුලි ඒ වගේම Alpha PT වගේ යූස් කරන අය ඉන්නවා මේ third party platforms කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මෙතනදී කියන්න ඕන දෙයක් තියෙනවා. මේ APUni හෝ ඕනම third party platform එකක ලැබෙන score එක හරියටම real exam එකට tally වෙන්නේ නැහැ. හැබැයි මම මෙතනදී exam එකට ගිහිල්ලා exam එකට face කරලා ගත්ත experience එකෙන් සහ මේ update වෙන experience එකෙන් ඔයාලට real exam එකට score වෙන structures, templates ඒ වගේම techniques, strategies ටික කියලා දෙනවා. ඉතින් speaking ගත්තොතින් ඔයාට මම කියලා දෙන strategies වලින් සමහර වෙලාවට APUni එකේ ලකුණු 90ක් ගන්න බැරි වෙයි. සමහර විට 70 ගන්නත් බැරි වෙයි. සමහර අයට 65, 58 ඔය වගේ scores තමයි ලැබෙන්නේ. ඉතින් 70 ලැබෙන අයත් සමහරව ඉන්නවා. ඉතින් ඒ කොහොම වුණත් එයාලා real exam එකේ maximum score එකට යනවා. ඒක තමයි මම ටාගට් කරන්නේ. මොකද ඔයාලගේ headset එක ඔයාලගේ computer එක ගොඩාක් disturb කරනවා මේ third party platforms වලින් හරි score එකක් ගන්න. ඉතින් ඒක නිසා ඒ ගැන worry වෙන්න අවශ්‍ය නැහැ. මම ඉස්සරහදී කියන්න ඕන මම train කරන්නේ ඔයාලව මේ APUni එකේවත් third party platform එකකවත් score එක ගන්න නෙවෙයි real exam එකේ score එක ගන්න. okay. හරි. ඒක කියන්න ඕන. එතනින් පස්සේ මම යන්නම් ඉස්සරහට. මම මුලින්ම කතා කරන්න හිතුවා speaking module එක. ස්පීකින් මොඩියුල් එකේ තියෙන කන්ටෙන්ට් එක අපි ඩිස්කස් කරලා ඉමු. ඔයාලට තියෙනවා question types 7ක් කරන්න exam එකේදී. ඉතින් මේ question types 7 තියෙන පිළිවෙල තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. මුලින්ම තියෙනවා read aloud question type එක.
මම each and every මේ question type මම ඔයාලට පැහැදිලි කරන්නම්. read aloud question type එකේදී preparation time එක විදිහට 35 seconds දෙනවා. ඒ වගේම questions තියෙනවා 6 to 7. මේ question type එකේ කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. ඔයාලට text එකක් display වෙනවා exam එකේදී screen එකේ. short text එකක් සාමාන්‍ය lines දෙකක් තුනක් වෙන්න පුළුවන්. සමහර questions එනවා 4ක් විතර rarely. ඉතින් ඒ වගේ short text එකක් ඔයාලට read කරන්න තියෙනවා loudly. ඔයාලට මේක read කරන්න කලින් ඔයාගේ answer එක දෙන්න කලින් 35 seconds preparation time එකක් තියෙනවා. ඒ වෙලාවේ ඔයාලට හොඳට practice කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ microphone එක on වෙනවා computer එකේ ඔයාගේ answer එක record කරගන්න. beep sound එකක් එක්ක තමයි answer එක record කරගන්න මේ signal එක දෙන්නේ. ඊට පස්සේ ඔයාලට answer එක දෙන්න පුළුවන්. ඉතින් loudly read කරන්න ඕන. හැබැයි මේ PT academic exam එකේ මේ ලැබෙන text එක academic content එකක් එක්ක තමයි තියෙන්නේ. ඔයා ගොඩක්ම newspaper එකක් read කරද්දී මේ වගේ ටෙක්ස්ට් බලා ගන්න අමාරුයි. කියන්නේ මේ වගේ ඇකඩමික් වචන බලා ගන්න අමාරුයි. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් සෙක්ෂන් එකක් අරගෙන කොහොමද මේ නේචර් එක කියලා. ඉතින් මෙතනදී ඔයාගේ ස්පීකින් ස්කිල් එක තමයි චෙක් කරන්නේ. ස්පීකින් වලට ඔයාට කන්සිඩරබල් ස්කෝර් එකක් දෙනවා. මම පෙන්නන්නම් කොහොමද මේවට ස්කෝර්ස් ලැබිලා තියෙන්නේ කියලා ස්කෝර් රිපෝට් එකක් ඇනලයිස් කරලා. ඉතින් ඒක තමයි read aloud question type එක. ඔයා ස්පීකින් තමයි මේකෙදී යූස් කරන්නේ. ඉතින් ස්පීකින් වල ලකුණු ලැබෙනවා. හරි. ඊට පස්සේ repeat sentences question type එක. repeat sentences වලදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයා exam center එකේදී headset එකක් use කරන්න ඕන exam එක කරද්දී. ඔයාලට headset එකක් ලැබෙනවා exam එකේ. ඔයා මේක දාගෙන ඉන්න ඕන exam එක කරන time එකේ. ඉතින් ඔයාලට ඇහෙනවා recording එකක් මේ question type එකේ short sentence එකක් ලැබෙන්නේ. මම example එකකට කිව්වොත් the tutorial rooms are located along the left hand side. ඔයාලට තියෙන්නේ මේක repeat කරන්නේ විදිහටම. The tutorial rooms are located along the left hand side. ඒ විදිහට. ඉතින් මේකට preparation time එකක් නැහැ. recording එක ඇහෙනවා. ඊට පස්සේ microphone එක on වෙනවා. ඔයාට answer එක දෙන්න වෙනවා. ඉතින් පොඩක් challenging වගේ පේන්න තියෙනවා ඇති. ඒ වුණාට එහෙම නැහැ. හරි techniques, හරි strategies use කරගත්තොත් ඔයාගේ skill එක මම gradually improve කරනවා අවශ්‍ය level එකට ඔයාගේ research score එක ගන්න. 10 to 12 questions ඔයාලා exam එකේදී කරන්න තියෙනවා. Okay. මෙතනදී listen කරන්න ඕන. ඒ වගේම නේද speaking ඔයා කතා කරන්න ඕනේ. නිසා listening speaking කියන modules දෙකටම score එක ලැබෙනවා repeat sentences වලින්. ඊළඟට describe image question type එක තියෙනවා. ඔයාට මේ describe image question type එකේදී image එකක් display වෙනවා. picture එකක්. ඔයාට තියෙන්නේ මේ picture එක describe කරන්න. ඒ description එක කරන්න කලින් ඔයාට 25 seconds duration එකක් දෙනවා prepare වෙන්න. 5 to 6 question types මේකෙන් ලැබෙනවා. ඉතින් ඔයාට තියෙන්නේ මේ image එකට relevant content එකක් answer එක විදිහට දෙන්න. මම මෙතනදී කියන්න ඕන ගොඩක් අය structures templates use කරනවා මේකත් එක්ක. ඉතින් ගැටලුවක් නැහැ use කරාට. හැබැයි ඔයා relevant content එකක් කතා කරන්න ඕන. හැබැයි ඒත් එක්කම කියන්න ඕන structure එකක් බව පේන්නේ නැති වෙන විදිහට answer එක දෙන්නත් ඕන. ඉතින් මමත් ඔයාලට create කරලා දෙනවා templates. ඒවා real exam එකේ verify කරපු templates කොහොමද answer එක දෙන්න ඕනේ කියන එකත් මම කියන්නම් ඉස්සරහදී. ඉතින් මේ question type එකේ ලොකු score එකක් දැන් තියෙනවා මේ අගෝස්තු 7 වෙනිදාට පස්සේ වෙච්ච updates එක. ඉතින් ඔයාලට 5 to 6 questions කරන්න තියෙනවා. මේවා open response විදිහට තමයි ඒවට දෙන්න තියෙන්නේ. ඉතින් මෙතනදී තව additional දෙයක් කියන්න ඕන. ඔයා දෙන answer එකේ evaluation එක වෙන්නේ content, pronunciation, ඒ වගේම fluency. මෙන්න මේ components තුනට. මේකෙන් content කියන component එක check කරන්නේ human expert කෙනෙක්. ඒ කියන්නේ human involvement එකක් තියෙනවා describe image වල මේ 7 වෙනිදාට පස්සේ අගෝස්තු මාසේ. ඉතින් ඒක additionally දැනගෙන ඉන්න. ඔයා relevant content එකක් කතා කරොත් විතරයි ඔයාට score එක ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ answer එක reject වෙනවා. Okay? හරි. මම ඒක කියන්නේ හේතුව ගොඩක් අය කලින් use කරා මෙන්න මේ වගේ templates මම කියන්නම් වචනින්ම කියන්නම්කෝ. There's a beautiful picture in front of me. I have 40 seconds to give my response. ඔය වගේ templates use කරා. ඉතින් මේවට දැන් score වෙන්නේ නැහැ. මොකද හේතුව ඒවා relevant නෑ ඔයාගේ answer එකට. හරි? ඔයා content එකම කතා කරන්න ඕන. Okay. ඊට පස්සේ මම කියන්නම් retail lecture question type එක ගැන. retail lecture question type එකේදී ඔයාට කරන්න තියෙන්නේ recording එකක් ඇහෙනවා. මේ recording එක ටිකක් lengthy recording එකක්. සාමාන්‍යයෙන් 120 seconds වගේ lengthy වෙන්න පුළුවන්. ඔයාට මේ recording එක අහගෙන ඉඳලා ඒ recording එකේ නැත්නම් මේ lecture එකේ summary එක හදලා ඔයා deliver කරන්න ඕන. ඔයා කියන්න ඕන. ඒක තමයි retail lecture කියලා කියන්නේ. ඉතින් මෙතනදී listening ඒ වගේම speaking modules දෙකටම score එක ලැබෙනවා. 10 seconds තමයි preparation time එක ලැබෙන්නේ. ඔයාලා recording එක ඇහෙනවා මුලින්ම.
ඊට පස්සේ 10 seconds ලැබෙනවා preparation time එක. ඊට පස්සේ microphone එක on වෙනවා answer එක දෙන්න. Okay. 2 to 3 questions exam එකේදී ඔයාලට කරන්න තියෙනවා. Okay. මේකෙදි අර describe image වල වගේම human expert කෙනෙක් ඔයාගේ content එක check කරනවා. ඔයාගේ content එක relevant answer එකක් වුණොත් විතරයි ඔයාගේ lecture එකට score එක ලැබෙන්නේ. එහෙම නැත්නම් answer එක reject වෙනවා. Okay. හරි. ඒ නිසා හරියට score වෙනවද කියලා verify කරපු templates use කරන එක තමයි හොඳම දේ. හරි. එතනදී මම ඊළඟට කියන්න ඕන answer short questions type එක ගැන. answer short questions ගැන කතා කරද්දී මේක ගොඩක්ම අර major question type එකක් නෙවෙයි. ඔයාලට ලොකු score එකක් මේකෙන් අරගෙන දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 4 to 5 out of 90 තමයි ලකුණු ලැබෙන්නේ. ඉතින් ගොඩාක් අය මේකට effort එක දානවා exams කිට්ටු අයත් මම කියන්න ඕන exams ළඟ තියෙන අය හෙට අනිද්දා ලබන සතිය කරන් ඉන්න අය මේ answer short questions වලට ලොකු priority එකක් දෙන්න එපා. මෙතන තියෙන බොහොම අඩු score එකක්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. ඔයාලට ඇහෙනවා ඔයාගේ headset එකෙන් short question එකක්. ඔයාලට answer එකක් දෙන්න තියෙනවා. මම example එකක් විදිහට ගත්තොත් ඔයාගෙන් අහන්න පුළුවන් question එකක් how many sides are there in a triangle? එතකොට ඔයා 3 කියලා answer එක දෙන්න ඕනේ. ඉතින් ඒක තමයි check කරන්නේ. ඉතින් ඔයාලට listening වලට විතරයි මේකේ score එක දෙන්නේ. speaking වලට ලැබෙන්නේ නැහැ. ඉතින් preparation time එකක් නැහැ. ඔයාලට answer එක දෙන්න තියෙනවා ඒ වෙලාවෙම. 5 to 6 questions ඔයාලට ලැබෙනවා exam එකකින්. හරි. ඊට පස්සේ ඔයාලට summarize group discussion question type එක තියෙනවා. මේක අලුත් question type එකක් මේ 7 වෙනිදාට පස්සේ add වෙච්ච. ඒ වගේම respond to a situation කියන question type එකත් අලුත්. ඉතින් summarize group discussion question type එකේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාට 3 දෙනෙක්ගේ discussion එකක් recording එකක් විදිහට ඇහෙනවා. 3 දෙනෙක්ගේ discussion එකක්. ඔයාලට තියෙන්නේ මේක summarize කරන්න. ඔයාගේ answer එක record කරගන්නවා microphone එක on වුණාට පස්සේ. ඉතින් ඔයා හොඳ description එකක් නැත්නම් හොඳ summary එකක් create කරලා answer එක දෙන්න ඕන. recording එක play වුණාට පස්සේ 10 seconds preparation time එකක් තියෙනවා. ඊට පස්සේ answer එක record කරගන්නවා. 2 to 3 questions ඔයාලට exam එකේදී ලැබෙනවා. ඉතින් මේකත් major question type එකක් speaking module එකේ ඔයා හොඳට මේකට prepare වෙන්න ඕන. ඉතින් මෙතනදිත් human expert කෙනෙක් ඉන්නවා ඔයාගේ answer එක check කරන්න. හැබැයි මතක තියාගන්න මේ human expert කෙනෙක් ඉන්නවා කිව්වට මේ exam එකේ face to face නැහැ ඔයාට මේ human examiner. ඔයාගේ exam එක කරාට පස්සේ තමයි එයා check කරන්නේ මේ content part එක, especially content එක. එච්චරයි. Fluency, pronunciation components check කරන්නේ algorithms ඒ කියන්නේ AI system එක. Okay, හරි. ඉතින් මේකේ listen කරන්න ඕන, ඒ වගේම speaking තියෙනවා. ඒ නිසා listening speaking modules දෙකටම score වෙනවා. හරි. ඊට පස්සේ respond to situation question type එක. මේකෙදි කරන්න තියෙන්නේ ඔයාට situation එකක් display වෙනවා text එකක් විදිහට මුලින්ම. ඊට පස්සේ 10 seconds duration එකක් දෙනවා ඒ text එක read කරගන්නත් ඔයාට. ඒත් එක්කම recording එකක් play වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ recording එකේ තියෙන්නේ මේ text එකම තමයි. ඒ text එක read කරනවා speaker කෙනෙක්. ඊට පස්සේ තව ඔයාට 10 seconds duration එකක් දෙනවා ඔයාට prepare වෙන්න. එතකොට ඔයාට 10 seconds මුලින් දුන්නා prepare වෙන්න. ඊට පස්සේ recording එක play වෙනවා. ඊට පස්සේ තව additionally 10 seconds දෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාට preparation එක ඉවර වුණාම ඔයාගේ answer එක දෙන්න තමයි තියෙන්නේ beep sound එක ඇහුණාට පස්සේ. 2 to 3 questions ඔයාලා කරන්න තියෙනවා මේකෙදි. ඉතින් මේකේ ඔයාට situation එකට respond කරන්න තමයි තියෙන්නේ. Okay? ඉතින් ගොඩක් අය පොඩක් වරදවා තේරුම් ගන්න තියෙනවා මේ situation එකක් summarize කරන්න තියෙනවා කියලා. එහෙම නෙවෙයි respond කරන්න ඕන. ගොඩක් වෙලාවට මම example එකක් ගත්තොත් ડોක්ටර් කෙනෙක් patient කෙනෙක් examine කරද්දී බලද්දී එයාගේ symptoms කියනවා නේද? situation එක ගැන කියනවා. ඉතින් ඔයා ඒ situation එකට ඔයා patient විදියට හරි නැත්නම් ડોක්ටර් විදියට හරි දෙන response එක තමයි මේකේ answer එක විදියට check කරන්නේ. ඔයා හරියට respond කරන්න ඕනේ situation එකට. Okay, ඒක කොහොමද කරන්නේ කියන එක අපි ඉස්සරහදී කතා කරමු. ඉතින් මේක තමයි nature එක. respond to a situation වලදී ඔයාට speaking module එකට විතරයි ඔයාට මේ score එක දෙන්නේ. මොකද මේ recording එක play වුණාට ඒකේ තියෙන මේ text එකමයි ඔයාට display වෙන text එකමයි. හරි. ඉතින් ඔය විදිහට තමයි speaking module එක කරන්න තියෙන්නේ. මම ඊළඟට ගත්තා The graph shows the population growth in the last century. Okay, මේ play වුණේ repeat sentence question type එකේ question එකක්. මම ආයෙත් play කරන්නම් පොඩ්ඩක් disturb වෙන්නේ නැති. මේක තමයි nature එක repeat sentences වල. The graph shows the population growth in the last century. Okay. The graph shows the population growth in the last century. ඒ විදිහට answer එක දෙන්න ඕන. හරි. අපි යමු ඉස්සරහට. මේ තියෙන read aloud question type එකක්. question එකක් ඇතරම.
ඒවට පේනවා ඇති මේකේ තියෙන වචන ටිකක් ඇකඩමික් වර්ඩ්ස් තියෙනවා පොඩ්ඩක් බලා ගන්න මම පොඩි ටයිම් එකක් දෙන්න. හරි. ඉතින් මේ ටෙක්ස්ට් එක loudly read කරන්න ඕනේ. ඒ වගේම preparation time එකක් දෙනවා ඔයාලට prepare වෙන්න 35 seconds. ඉතින් මේ වෙලාවේදී ඔයා මේක කියවලා ඔයාගේ mistakes හදාගෙන answer එක දෙන්න ඕනේ. ඉතින් ගොඩාක් නේද too fast වෙන්න ඕනේ නැහැ ඔයාගේ answer එක. මම මොකද්ද manage කරගෙන යන්න ඕන speed එක කියලා කියනවා ඉස්සරහදී. ඉතින් මම example එකට මම පොඩක් first part එක පොඩක් කියලා පෙන්නන්නම්. A new breed of rice that is a hybrid of an annual Asian rice and a perennial African rice could be a more sustainable option. ඔය විදිහට ඔයා continue කරන්න ඕනේ ඉස්සරහට. එතකොට මේකේ පේනවා ඇති perennial African rice නේද sustainable option ඔය වගේ සමහර වචන තියෙනවා පොඩ්ඩක් academic content එකක් විදිහට පෙන්නන academic වචන විදිහට. ඉතින් ඒවා ඔයා හරියට pronounce කරන්න ඕන. ඉතින් පොඩි difficulty එකක් තියෙන්න පුළුවන්. ඉතින් exercise තියෙනවා මම ඔයාලට දෙන ගෙදරදී කරන්න මේ pronunciation හදාගන්න ඒ වගේම fluency එක maintain කරගන්න. ඉතින් ඒවත් එක්ක ඔයාලට මේ skill එක හදාගෙන exam එකට face කරන්න පුළුවන්. Okay. ඉතින් මේක තමයි මේ read aloud question එකේ nature එක. ඕකේ අපි එතනින් පස්සේ ගත්තොතින් writing module එකට අපි යමු. writing module එකේ අපිට තියෙනවා මම කලින් කිව්වා question types දෙකක්. summarize written text first, write essay second. එතකොට මේ summarize written text question type එකේ කරන්න තියෙන දේ මම කතා කරන්නම් මුලින්ම. ඔයාලට passage එකක් display වෙනවා screen එකේ. සාමාන්‍යයෙන් 200 to 300 words වගේ තියෙනවා මේ passage එකේ. ඔයාලට 10 minutes preparation time එකක් දෙනවා මේ question එක කරන්න. ඔයාලට questions දෙකක් ලැබෙන්න පුළුවන් exam එකේදී. ලැබෙන්න පුළුවන් නෙවෙයි අතරම ලැබෙනවා questions දෙකක්. ඒ questions දෙකටම 10 minutes plus 10 minutes ඒ විදිහට time එක ලැබෙනවා. ඉතින් ඔයාලට මේ time එක සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ මේකේ summary එකක් create කරලා type කරන්න. ඔයාලට word range එකක් specify කරලා දෙනවා 5 to 75 words වලින් ඔයා මේ summary එක create කරන්න ඕනේ කියලා. ඒක තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඉතින් මම මේකටත් ඔයාලට මම ස්ට්‍රක්චර් එකක් දෙනවා, ටෙම්ප්ලේට් එකක්. ඔයාලට පුළුවන් මේකට ආන්සර් එක හරියට දෙන්න. ඕකේ. එතනදී කියන්න ඕන ඔයා සමරයිස් කරද්දී රීඩ් කරන්න ඕන මේ ටෙක්ස්ට් එක. ඒ වගේම ඔයා ටයිප් කරන්න ඕනේ. ඇත්තටම රයිටින් කියලා අපෙන් චෙක් කරන්නේ මේ ටයිපින් තමයි එක්සෑම් එකේදී. ඉතින් රයිටින් ඒ වගේම රීඩින් කියන මොඩියුල්ස් දෙකටම ස්කෝර් වෙනවා මේකේ ස්කිල් එක චෙක් කරන නිසා. හරි. මේකෙදිත් human expert කෙනෙක් ඉන්නවා ඔයාගේ answers check කරන්න. human expert ඔයාගේ content part එක mainly බලනවා. ඒ වගේම අනිත් sections ටික අතරම algorithms වලින් check වෙනවා. content plus තව තියෙනවා development structure and coherence. ඒ වගේම general linguistic range මෙන්න මේ components specially බලනවා human expert. මම ඒව මොනවද කියලා ඉස්සරහදී කතා කරන්න. ඒක තමයි summarized written text කියලා කියන්නේ. ඊට පස්සේ write essay question type එක තියෙනවා. මේකෙදි ඔයාලට essay එකක් ලියන්න තියෙන්නේ. ඉතින් essay එකක් කිව්වම අර අපිට නිකම්ම computers ගැන essay එකක් ලියන්න නේද? television ගැන essay එකක් ලියන්න කියලා එහෙම නෙවෙයි ලැබෙන්නේ question එක. discussion එකක් තියෙනවා. ගොඩක් වෙලාවට මේ දවස්වල කතා කරන topic එකක් වෙන්න පුළුවන්. මොනවා හරි popular topic එකක් වෙන්න පුළුවන් ඔයාලා දන්න. ඉතින් ඒ වගේ topic එකක් ගැන ඔයාලට essay එකක් ලියන්න කියනවා. ඒ essay එකේ ඩිස්කෂන් එකක් විදිහට තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. මෙන්න මේ වගේ අයිඩියාස් තියෙනවා සමහර අයට. ඊට වඩා වෙනස් අයිඩියාස් තියෙනවා තව සමහර අයට මේ ටොපික් එක ගැන. ඔයාගේ ඔපිනියන් එක මොකක්ද? ඔයා දකින්නේ ඇඩ්වාන්ටේජස් ඩිස්ඇඩ්වාන්ටේජස්. ඔයා මොනවද පොසිටිව්ස් නෙගටිව්ස් විදිහට දකින්නේ? ඒ වගේම ඔයාගේ එක්ස්පීරියන්ස් එකෙන් එක්ස්ප්ලেইন කරන්න මේ ස්ටේට්මන්ට් එක. අන්න ඒ වගේ ක්වෙස්චන්ස් ඔයාලට ලැබෙන්න පුළුවන් essay එක විදිහට. ඉතින් ඔයාලට 20 minutes duration එකක් දෙනවා මේ question එක කරන්න. එක question එකයි ලැබෙන්නේ. ඒ duration එකේ ඔයා 200 to 300 words range එකක answer එකක් දෙන්න ඕන. type කරන්න. ඉතින් කලබල වෙන්න එපා. ඔයාගේ typing super fast වෙන්න ඕනේ නැහැ මේකේ score එක ගන්න. ඒකට template එකක් මම දෙනවා. හරියට real exam එකේ score කරලා verify කරපුවා. ඉතින් ඒක use කරලා ඔයාට මේක daily practice කරනවත් එක්කම මේ skill එක හදා ගන්න පුළුවන්. තව typing speed වැඩි කරගන්න strategies මම කියලා දෙනවා. ඉතින් ඒකත් එක්ක comfortably score කරන්න පුළුවන් exam එකේ. හරි. එතනින් පස්සේ මම කියන්න ඕන දෙයක් තියෙනවා writing වල මේ write essay question type එකේ writing module එකට විතරයි score එක ලැබෙන්නේ. අනිත් skills check කරන්නේ නැහැ. හරි. එතනින් පස්සේ මේ තියෙන්නේ write essay question එකක්. ඔයාලට බලන්න පුළුවන්. මේ real exam එකට ආපු questions මම පෙන්නන්නේ APNet platform එකෙන් තමයි ගත්තේ. මේ real exam එකට ආපු question එක. Okay. ඔයාලට පේනවා ඇති මේ incentives for teachers කියන idea එක තමයි මේකේ කතා කරලා තියෙන්නේ.
ඔයාගේ ඔපිනියන් එක තමයි අහන්නේ මේක ගැන. හරි. ඉතින් සමහර අය disagree සමහර අය agree කියලා කතා කරනවා. ඉතින් ඔයාගේ ඔපිනියන් එක මොකක්ද කියන එක ඔයා describe කරන්න ඕනේ ඒක ඇතුලේ. ඕකේ රිලෙවන්ට් කන්ටෙන්ට් එකක් ලියුවොත් තමයි ඔයාට ස්කෝර්ස් ලැබෙන්නේ. මම මෙතනදී කියන්න ඕන ගොඩක් අය මේ essay question type එකත් එක්ක struggle කරනවා. මට ක්ලාස් එකට join වෙන කලින් කතා කරලා තියෙනවා exam කරපු අයත්. ඉතින් ගොඩක් අය use කරලා තියෙනවා සමහර templates topic එක විතරයි repeat වෙන්නේ හැමතැනම. එච්චරයි. ඔයාගෙන් කිසිම idea එකක් නැහැ. ඔයාගෙන් කිසිම opinion එකක් නැහැ මේකට දීලා feed කරලා නැහැ. ඉතින් ඒවත් එක්ක දැන් human expert කෙනෙක් මේක check කරනවා කියලා මම කලින් කිව්වා. ඒකත් එක්ක ඔයාට ස්කෝර් එක 0 වලට යන්න chance එක වැඩි. මොකද මේකේ template එකක් structure එකක් use කරා කියලා identify වුණොත් ඔයාගේ ස්කෝර් එක 0 වෙනවා. ඒකට තමයි human expert දාලා තියෙන්නේ. හැබැයි ඔයා template එකක් use කරලා ඒක හරියට use කරලා customize කරලා question එකට apply කරලා තියෙනවා නම් මම දෙන template එකේ විදිහට apply කරනකොට ඔයාට full score එකම ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඕකේ ඒ විදිහට තමයි scores ගන්න මේ දවස්වල ළමයි. ඉතින් ඔයාට පුළුවන් ඒක apply කරන්න. ඕකේ හරි අපි එතන ඉස්සරහට යමු. reading module එක තමයි ඊළඟට කතා කරන්නේ. reading module එකේදී ඔයාට මම කලින් කිව්වා question types පහක් තියෙනවා. ඉතින් මේකේ පොඩක් special දෙයක් තියෙනවා මේ reading module එකේ. අර speaking writing කියන modules වල time එක specify කරලා දෙනවා මෙන්න මේ ඇතුළේ මේ time එකේදී ඔයා answer එක දෙන්න කියලා. හැබැයි reading module එක ගත්තම මේකේ time එක එහෙම specify කරන්නේ නැහැ මේ question types වලට වෙන වෙනම. ඔයා තමයි manage කරන්න ඕන මේ question type එක. ඔයාට අවශ්‍ය නම් මේ fill in the blanks drop down questions විතරක්ම කරන්න පුළුවන් මේ 23 to 25 minutes duration එක ඇතුලේ. හැබැයි එහෙම කරලා බෑ. ඉතින් මම එකෙන් කිව්වේ ඔයා හරියට manage කරොත් විතරයි ඔයාට මේ MCQ single answers question type එකට එනකන් හරියට ඔයාට comfortably exam එක complete කරලා ඉවර කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් time management skills use කරන්න වෙනවා. මම ඒවා මොනවද කියලා කොහොමද මේ questions වල time එක separate කරගන්නේ කියලා දෙන්නම් ඉස්සරහදී. මම මුලින්ම කතා කරනවා දැන් fill in the blanks drop down question type එක. ඔයාට 5 to 6 questions ලැබෙනවා මේ fill in the blanks drop down වල. ඇත්තටම 7 වෙනිදාට පස්සේ අගෝස්තු මාසේ මේවත් 7 වෙනිදාට කලින් මේක fill in the blanks reading and writing කියලා තමයි තිබුණේ. දැන් drop down කියලා තමයි කියන්නේ. ඉතින් මෙතනදී තියෙන්නේ මෙහෙම දෙයක්. ඔයාලා display වෙනවා text එකක් ඔයාගේ screen එකේ. මේ text එකේ blanks කීපයක් තියෙනවා. ඒ වගේම ඒ හැම blank එකේම drop down option එකක් පෙන්නනවා. arrow එකක් පෙන්නනවා. downwards. ඔයාට තියෙන එක click කරන්න. click කරාම answers ටික list out වෙනවා. ඔයාට තියෙන්නේ ඒ එතනින් එක answer එකක් click කරන්න. 4 to 5 answers වගේ display වෙන්න පුළුවන් පහළට. ඔයාට තියෙන්නේ correct answer එක දෙන්න. ඉතින් මේ විදිහට answers ටික fill කරන්න තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකේ reading module එකට විතරයි score එක දෙන්නේ. reading skill එක විතරයි check වෙන්නේ. okay මේක major question type එකක් මම පෙන්නන්නම් score එක කොහොමද ලැබෙන්නේ කියලා. ඉතින් score report එක analyze කරලා මම පෙන්නනවා හැම question type එකේම ලකුණු ලැබෙන විදිය. ඉතින් ඒක ගොඩක් important. හරි. okay ඊට පස්සේ MCQ multiple answers question type එක තියෙනවා. මේ question type එකේදී කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. ඔයාට පෙන්නනවා text එකක්. සාමාන්‍යයෙන් 200 words වගේ තියෙන paragraph එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ text එකේ තියෙන content එකෙන් ඔයාට question එකක් දෙනවා. ඒ වගේම answers කීපයක් දෙනවා. අර MCQ style එකට තමයි ඔයාට question එක ලැබෙන්නේ. සාමාන්‍යයෙන් answers 5ක් හෝ 6ක් ලැබෙනවා. ඔයාට තියෙන්නේ correct answers click කරන්න. multiple answers. අනිවාර්යයෙන්ම answers එකක් හෝ ඊට වඩා තියෙනවා. okay ඒ නිසා ඔයාට ඒක correct answers දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න negative marking එකක් මේකේ තියෙනවා. ඔයා correct answer එකක් එක්ක incorrect answer එකක් දුන්නොත් ඔයාගේ score එක 0. okay ඒ කියන්නේ minus marks ලැබෙනවා. හැබැයි ඔයා answers දෙකක් දුන්නම ඒ දෙකම වැරදි නම් දෙකම incorrect answers නම් ඔයාගේ score එක 0 තමයි වෙන්නේ -2 නෙවෙයි. හරි. මේකේ minimum score එක 0. හරි. එතකොට මේ question type එකේනොත් reading module එකට විතරයි score එක ලැබෙන්නේ. ඊට පස්සේ reorder paragraphs question type එක. මේ question type එකේ ඔයාලට 2 to 3 questions ලැබෙනවා exam එකේදී. මෙහෙම දෙයක් තමයි කරන්න තියෙන්නේ. correct paragraph එකක තිබුණු sentences ටිකක් separate කරලා ඔයාලා display කරනවා screen එකේ. මේ sentences ටික ඔයාලා display කරද්දී පොඩක් shuffle කරලා තමයි දෙන්නේ. පොඩක් මාරු කරලා තමයි දෙන්නේ. ඔයා correct order එක ආයිත් හදන්න ඕන. re-order කරන්න ඕන. ඒක තමයි ඔයාගේ check කරන skill එක. ඉතින් ගොඩක්ම reading skill එක තමයි මේකට ඕන. ඔයා කොහොමද strategies techniques use කරන්නේ කියන එක check වෙනවා ඇත්තටම reading module එකේ ඔයා මේ answer එක දෙනකොට. ඉතින් reading වලට විතරක් score එක ලැබෙනවා. ඉතින් මේක considerable score එකක් දෙනවා ඔයාට exam එකේදී මම පෙන්නන්නම් කොහොමද score එක ලැබෙන්නේ කියලා. ඒ විදිහට තමයි reorder paragraphs question type එක කරන්න තියෙන්නේ.
ඊට පස්සේ fill in the blanks drag and drop question type එක. අර fill in the blanks drop down question type එක වගේම තමයි text එකක් පෙන්නනවා. ඒ text එකේ blanks කීපයක් තියෙනවා. හැබැයි මෙතනදී මේ blanks වලට අවශ්‍ය answers තියෙන්නේ මේ paragraph එකට පහලින් box එකක. separately පෙන්නනවා answers කීපයක්. අපි example එකක් විදිහට ගත්තොත් ඔයාලට blanks 4ක් තියෙනවා නම් answers සාමාන්‍යයෙන් 7ක් 8ක් විතර තියෙන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ correct answer එක mouse එකෙන් drag කරලා drop කරන්න අවශ්‍ය blank එකට. ඒක නිසා තමයි මේ fill in the blanks drag and drop කියලා කියන්නේ. 4 to 5 questions ඔයාලට exam එකේදී කරන්න තියෙනවා. ඉතින් මේක major question type එකක්. අපි බලමු කොහොමද score එක ලැබෙන්නේ කියලා. reading module එකට විතරයි score එක දෙන්නේ. okay. ඊට පස්සේ MCQ single answers question type එක. මේ MCQ single answers වලදීත් ඔයාලට paragraph එකක් display වෙනවා. ඒ paragraph එක read කරලා ඔයාලට question එකක් දෙනවා. ඒ question එකට answers දෙන්න ඕන. මේක අතර MCQ style එකට තියෙන්නේ. ඔයාලට answers 4ක් display කරනවා. හැබැයි එක correct answer එකයි තියෙන්නේ. අර කලින් එකේ වගේ එකකට වඩා තියෙනවා කියලා නැහැ. එකයි තියෙන්නේ. ඒකයි single answers කියන්නේ. ඒ වගේම negative marking එකක් මේකේ නැහැ. okay ඔයාලට තියෙන්නේ correct answer එක click කරන එක. හරිනම් ඔයාලට ලකුණු ලැබෙනවා නැත්නම් 0. හරි 2 to 3 questions ඔයාලට exam එකේදී ලැබෙනවා. ඔය විදිහට තමයි reading module එකේ content එක. හරි අපි එතනින් ඉස්සරහට යමු. මේ තියෙන්නේ reading වල මම කලින්ම කතා කරපු අර fill in the blanks drop down question type එකක nature එක. මෙන්න මේ විදිහට තමයි ඔයාලට exam එකේදීත් මේක ඒ කියන්නේ මේ question එක appear වෙන්නේ. drop down කරාට පස්සේ correct answers click කරන්න තමයි තියෙන්නේ. හරි. එතනින් පස්සේ listening module එක. listening module එකේදී මම කියන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලට question types තියෙනවා 8ක් කරන්න. මේ question types 8ේම recording එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ හැම question එකකටම recording එකක් තියෙනවා. ඒ recording එක listen කරන්නම ඕන. ඒක skip කරන්න බෑ. pause කරන්න බෑ. repeat කරන්න බෑ. හරි. ඔයා ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න. ඒ recording එක අහන්නම ඕන. ඔයාලට ඊළඟ question එකට යන්න බෑ recording එකකින් භාගයක් අහලා answer එක දීලා යන්න බෑ. okay? හරි. ගොඩක් අය මේවා දන්නේ නැහැ නිසා මම මේවා මතක් කරන්නේ. මෙන්න මේ විදිහට තමයි අපිට question types තියෙන්නේ exam එකේදී. මුලින්ම summarize spoken text question type එක තියෙනවා. ඒකට 10 minutes වෙනමම දෙනවා. ඊට පස්සේ ඉතුරු question types 7 MCQ multiple answers වල ඉඳලා right from dictation වෙනකන් මේ listening module එකේ තියෙන මේ question types 7 වෙනමම ඔයාලට 20 to 33 minutes duration එකදී කරන්න තියෙනවා. මේ 20 to 33 කියලා කියන්නේ මේක ටිකක් depend වෙනවා ඔයාගේ exam එකේ තියෙන questions ගාන අනුව ඔයාලට ලැබෙන reading module එකේ questions ගානත් එක්ක speaking module එකේ questions ගානත් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන් මේ time එක. ඒකයි මම මේ range එකක් දීලා තියෙන්නේ. ඉතින් මතක තියාගන්න මේ MCQ multiple answers listening ඉඳලා right from dictation වෙනකන් මේ question types 7 ඔයා manage කරන්න ඕන. හරියට ඔයා time එක manage කරේ නැත්නම් ඔයාට මේ ඔක්කොම question types කරන්න බැරි වෙනවා. ඒක නිසා ඒක ගැන හොඳට attention එක දෙන්න. අර reading module එක වගේ තමයි මේ අවසාන question types 7 කරන්න තියෙන්නේ. okay. හරි මම මුලින්ම explain කරන්න summarize spoken text question type එක. මේ question type එකේ එක question එකයි ලැබෙන්නේ 10 minutes දෙනවා ඒ question එකට. ඔයාට recording එකක් ඇහෙනවා මේකෙදී. මේ recording එකේ summary එක ඔයා type කරනවා. ඔයාට words range එකක් specify කරලා තියෙනවා 50 to 70. මේ range එකේ answer එකක් ඔයා type කරලා submit කරන්න ඕන. මේ answer එක check කරද්දී human involvement එකක් තියෙනවා. human expert කෙනෙක් ඔයාගේ answer එක check කරනවා. ඉතින් ඔයාට structure එකක් මම develop කරලා දෙනවා. ඔයාට හදලා දෙනවා. මෙන්න මේ structure එක use කරන්න කියලා. ඉතින් ඒකට ඔයා හරියට ඔයාගේ data ටික feed කරන්න ඕන. මේ lecture එකෙන් ගන්න data ටික. ඒ විදිහට ඔයාට මේ answer create කරලා full score එක ගන්න පුළුවන්. හරි. ඒක තමයි මේකේ කරන්න තියෙන්නේ. ඉතින් ඔයාගේ අර listening skill එක check කරනවා. ඒ වගේම writing check කරනවා. ඒ නිසා listening writing modules දෙකටම score එක ලැබෙනවා. ඊළඟට මම අර ඉතුරු question types 7 තමයි කතා කරන්න යන්නේ. එතනින් MCQ multiple answers question type එක මේක දැන් මේ listening වල තියෙන්නේ. කලින් අපි කතා කරේ reading වල තිබිච්ච එක. listening වල MCQ multiple answers කියලා කියන්නේ ඔයාලට recording එකක් ලැබෙනවා. ඒ recording එකෙන් question එකක් දෙනවා. ඒ question එකට answers කීපයක් පෙන්නනවා. 5 to 6 answers පෙන්නනවා. ඔයාලට තියෙන්නේ correct answers click කරන්න. ඔයාලට 2 or more answers අනිවාර්යයෙන්ම මේකේ click කරන්න වෙනවා. ඒ වගේම තමයි negative marking එකකුත් තියෙනවා. ඉතින් අර කලින් කතා කරා වගේම reading module එකේ MCQ multiple answers ගැන මේ listening module එකේ multiple answers වලත් negative marking එක තියෙනවා. 2 to 3 questions ඔයාලට exam එකේදී ලැබෙනවා. ඉතින් මේකෙදී listening skill එක තමයි check කරන්නේ. listening. okay? හරි. ඊට පස්සේ fill in the blanks type in.
මේක ඇත්තටම fill in the blanks listening කියලා තමයි කලින් තිබුණේ. දැන් මේක type in කියලා තමයි දාලා තියෙන්නේ Pearson එකෙන්. 2 to 3 questions ඔයාලා exam එකේදී ලැබෙනවා. ඔයාලට තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කරන්න. ඔයාලට text එකක් display වෙනවා blanks කීපයක් එක්ක. ඒත් එකම recording එකක් play වෙනවා. මේ recording එකේ තියෙන්නේ මේ text එක. මේ text එක තමයි read කරන්නේ. ඒතර ඔයාට තියෙන්නේ මේ blanks වලට අදාළ word එක මොකද්ද මේ match වෙන word එක කියලා මේ recording එක අහගෙන ඉඳලා හරියට type කරන්න. මේ blank එකේ type කරන්න. ඉතින් මේකෙදී ඔයාට score එක විදියට දෙන්නේ listening වලට විතරයි score එක. මොකද ඔයා අහගෙන ඉන්න එක තමයි මේකේ ගොඩක්ම listen කරන එක තමයි කරන්නේ. writing වලට score එක දෙන්නේ නැහැ. හරි? ඕකේ. ඉතින් මේක තමයි කරන්න තියෙන්නේ මේ question type එකේ 2 to 3 questions exam එකේදී ලැබෙනවා. ඉතින් human involvement එකක් එහෙම කිසිම දෙයක් නැහැ. ඔයාලට score එක ගන්න පුළුවන්. ඊට පස්සේ highlight incorrect words තමයි highlight correct summary තමයි ඊළඟ question type එක 2 to 3 questions ලැබෙනවා exam එකේදී මේකෙදිත් ඔයාට recording එකක් ඇහෙනවා මේ recording එකත් එක්ක ඔයාට answers කීපයක් වෙන්නලා තියෙනවා ඒ answers වල තියෙන්නේ summaries කීපයක් ටිකක් lengthy summary එකක් වෙන්න පුළුවන් lines දෙකක් තුනක් විතර තියෙන්න පුළුවන් ඔයාට තියෙන්නේ මේ recording එක අහගෙන ඉඳලා correct summary එක click කරන්න එතකොට ඒක highlight වෙනවා ඒ නිසා highlight correct summary ඒතර ඔයා මේකෙදී listen කරන්න ඕන ඒ වගේම read කරන්නත් ඕන. මොකද ටිකක් lengthy text එකක් තියෙනවා ඔයාට read කරන්න මේ වෙලාවේ. ඒ නිසා listening reading modules දෙකටම score වෙනවා. reading listening. reading listening. reading listening. හරි. ඒක තමයි highlight correct summary කියලා කියන්නේ. ඉතින් human involvement එකක් මොකුත් නැහැ. answer එක දෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ select missing word question type එක select missing word වලදී ඔයාලට recording එකක් ඇහෙනවා මේකෙදිත් මේ recording එකේ අවසාන word එක hide කරනවා Pearson එකෙන් කොහොමද beep sound එකක් add කරලා ඔයාලට තියෙන්නේ මේ miss කරපු word එක නැත්නම් මේ beep sound එක add කරපු word එක මොකක්ද කියලා select කරන්න දීපු answers වලින් answers හතරක් දෙනවා ඔයාලට choose කරන්න තියෙන්නේ හරි answer එක. ඉතින් select missing word කියන්නේ ඒකයි listening skill එක විතරයි check කරන්නේ. අන්තිමට තව අපිට question types දෙකක් තියෙනවා. highlight incorrect words question type එක මේක major question type එකක් 2 to 3 questions ඔයාලට exam එකේදී ලැබෙනවා. ඔයාලට මෙන්න මෙහෙම දෙයක් කරන්න තියෙනවා. ඔයාලට text එකක් display වෙනවා exam එකේදී ඔයාගේ screen එකේ. ඒත් එකම recording එකක් play වෙනවා. හැබැයි ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා මේකේ මේ text එක ඇතුලේ incorrect words කීපයක් add කරලා තියෙනවා. ඔයා දන්නේ නැහැ initially කොතනද මේවා තියෙන්නේ කියලා. හැබැයි recording එකේ play වෙන මේ text එක නැත්නම් මේ කතා කරන text එක correct text එක. ඒ කියන්නේ recording එකේදී incorrect words මොකුත් නැහැ. ඔයාට තියෙන්නේ මේ text එක read කරන ගමන් මේ recording එක අහගෙන ඉඳලා incorrect words මොනවද තියෙන්නේ කියලා click කරන්න. එතකොට ඒවා highlight වෙනවා. ඒ නිසා highlight incorrect words. ඉතින් මතක තියාගන්න මේකේ negative marking එකකුත් තියෙනවා. ඉතින් පොඩක් careful වෙන්න ඕන. 2 to 3 questions ඔයාලට exam එකේදී ලැබෙනවා. මේකේදී ඔයාලට read කරන්න වෙනවා මේ text එක. ඒ වගේම listen කරන්න වෙනවා. ඒ නිසා listening ඒ වගේම reading modules දෙකටම score වෙනවා. Okay. ඉතින් දැන් මම ආයි පොඩ්ඩක් summarize කරලා දෙන්නම්. දැන් negative marking තියෙනවා කියවනේ question types වල. මම කියන්නම් ආයිත් ඔයාට negative marking තියෙන්නේ මේ exam එකේදී reading module එකේ MCQ multiple answers වල, ඒ වගේම listening module එකේ MCQ multiple answers වල, ඒ වගේම highlight incorrect words වල. ඔය question types තුනේ විතරයි negative marking තියෙන්නේ. අනිත් ඒවාට negative marking එකක් නැහැ. හරි. අන්තිමට write from dictation. මේක තමයි ඇත්තටම මේ listening module එකේ heart එක වගේ තියෙන්නේ. මේකේ තමයි ලොකුම score එක තියෙන්නේ. ඔයාලට තේරෙයි මම score report එක පෙන්නුවම 3 to 4 questions ඔයාලට exam එකේදී ලැබෙනවා මේකේදී. කරන්න තියෙන ටිකක් simple දෙයක්. repeat sentences මතක ඇතිනේ ඔයාලට මම දැන් කියලා දුන්නා. repeat sentences වල වගේම ඔයාලට short recording එකක්, short sentence එකක් ඇහෙනවා ඔයාගේ headset එකෙන්. ඔයාලට මේකෙදි කරන්න තියෙන්නේ ඒක type කරන්න ඕන. ඔයාලට දීලා තියෙන blank එක ඇතුලේ. type කරන්න තියෙන්නේ. ඉතින් නේද? example එකක් විදිහට ගත්තම you need to read the chapter before the management class. වගේ sentence එකක් ඇහෙන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ ඒක type කරන්න. එච්චරයි. හරි? ඉතින් මේක academic content එකක් තියෙනවා. වචන තියෙනවා academic. ඉතින් ඔයා හරියට spellings ලියන්න ඕන. ඒ වගේම ඔයා හරියට understand කරගෙන මේක කරන්න ඕන. එතකොට තමයි මේකේ success එක තියෙන්නේ. ඉතින් ලොකු score එකක් ඔයාලට award කරනවා. ඉතින් ඒ විදිහට තමයි මේ PT academic UKVI exam එකේ content එක මම discuss කරේ. ඉතින් මම එතනින් ඉස්සරහට යන්නම් දැන්. මේ තියෙන්නේ score report එකක් APUni platform එකේ. ඒ කියන්නේ දැන් exams කරන students ලගෙන් මම එයාලව improve කරද්දී ගන්න score reports මේ එයාලගේ mock exams එක. ඉතින්
ඔයාලට පේනවා ඇති කොහොමද ස්කෝර් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ ස්කෝර් එකටත් වඩා අපි බලන්න ඕන කොහොමද මේ මොඩියුල්ස් වල මේ ස්පීකින්, රයිටින්, රීඩින්, ලිසනින් වල මේක ඩිස්ට්‍රිබියුට් උනේ කියන එක. ඒතකොට තමයි ඔයාලට අයිඩියා එකක් තියෙන්නේ මොනවද මේජර් කරෙක්ෂන් ටයිප්ස් කියලා. හරි. බලන්න ස්පීකින් මොඩියුල් එක මම පෙන්නන්නම්. ස්පීකින් මොඩියුල් එකේ අපිට තියෙනවා question types. ඔයාලට පේන ඇති මෙන්න මේ column එක describe image, repeat sentences, read aloud මේ short form එකෙන් තියෙන්නේ. summarize group discussion. ඒ වගේ මේ වෙන ඊට පස්සේ respond to situation වෙනකන් question types ටික තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ contribution එක කොච්චරක් තියෙනවද කියලා මේ ඒක question types වලින් 34% describe image. ඒතර major question types ගත්තම speaking section එකේ describe image තියෙනවා, repeat sentences තියෙනවා, read aloud, summarize group discussion. මෙන්න මේ ටික තමයි major correction types. ඒ වගේම written lecture, respond to situations වලුත් ලැබෙනවා score එක. හැබැයි අර ඊට වඩා priority දෙන්න ඕන correction types තමයි අරවා. ඉතින් ඊට පස්සේ writing module එකට ගියොත් ඔයාලට පේනවා ඇති writing module එකේ write from dictation ඔයාලට මතක ඇති listening module එකේ තිබුණේ. ඒකෙන් තමයි වැඩිම score එක දෙන්නේ ඔයාලට මේ correction type එකට module එකට. ඉතින් මේක exam එකේදී මේ දෙක equal වගේ පේනුනට right from dictation වලින් real exam එකේ මීට වඩා score එකක් දෙනවා ගොඩක් වෙලාවට. හරි? ඒක depend වෙනවා exam එකේ structure එකත් එක්ක එදා දවසේ. right essay වලින් වාර ලොකු score එකක් දෙනවා. summarize written text, summarize spoken text. ඉතින් මේ correction types හතරම major correction types writing වලට. හරි. ඊට පස්සේ reading module එක. reading module එකේ fill in the blanks correction type එක තියෙනවා drop down, summarize written text, fill in the blanks drag and drop, highlight incorrect words, reorder paragraphs. මෙන්න මේ correction types ටික තමයි major correction types. ඔයා දකින්න ඇති අර MCQ multiple answers reading, highlight correct summary listening module එකේ තිබුණා. ඒ වගේම MCQ single answers reading මේවා ලොකු score එකක් ඔයාලට දෙන්නේ නැහැ exam එකේදී. ඒ නිසා ඒ ගැන worry වෙන්න එපා. හරි. ඊට පස්සේ listening module එකට ගියොත් ඔයාලට පේනවා ඇති speaking module එකේ තිබුණු repeat sentences වලින් ලොකු score එකක් ඔයාලට listening module එකට දෙනවා. ඒ වගේම summarize group discussion වලින් write from dictation, ඒ වගේම highlight incorrect words, summarize spoken text, written lecture. ඒතර මෙන්න මේ question types ටික ගත්තොත් written lecture එකත් අපි ගමු. ඒකත් එක්කම ගත්තොත් ඔයාලට ලොකු score එකක් මෙතනින් award කරනවා. ඉතින් මම මේ major correction types ටික පෙන්නුවේ ඔයාලට මේ major correction types වල ලොකු attention එකක් දුන්නොත් 90 වලින් ඔයාලට more than 75 ගන්න opportunity එක තියෙනවා. ඒක නිසා. ඉතින් ඔයා වැඩිපුර මහන්සි වෙන්න ඕන, වැඩිපුර work කරන්න ඕන මේකට. මේ correction types වලට. හරි. එතනින් පස්සේ මම updates මොනවද කියන එක පොඩ්ඩක් briefly කියන්නම්. හරි? මම මේ විදිහට summarize කරගත්ත ඔයාලට කියන්න ලේසි වෙන විදිහට. speaking module එකේ තියෙන updates තමයි read aloud correction type එකේ අපි අගෝස්තු 7 වෙනිදාට පස්සේ speaking score එක දැන් speaking score එක විතරයි දැන් ගන්නෙ. reading module එකට දීපු score එක දැන් නැහැ. මොකද 7 වෙනිදාට කලින් reading වලට score එක දුන්නා. describe image correction type එකේදී corrections ගාන පොඩ්ඩක් වැඩි වුණා. කලින් තිබුණේ corrections අපිට 3 to 4 කියලා දැන් 5 to 6 තියෙනවා. ඒ වගේම human involvement එකකුත් එක්ක content score එක වැඩි කරලා තියෙනවා. content එකට දෙන ලකුණු ගාන වැඩි කරලා තියෙනවා describe image වල. okay කලින්ට වඩා. retail lecture වලත් human involvement එකක් තියෙනවා. ඒ වගේම content එකට දෙන score එක වැඩි කරලා තියෙනවා. corrections ගාන වැඩි කරලා තියෙනවා. answer short corrections වල කලින් speaking score එක දුන්නා. දැන් දෙන්නේ නැහැ. දැන් listening වලට විතරයි score එක දෙන්නේ. eliminated speaking score. summarize group discussion මේක අලුතින් add වෙච්ච correction type එකක්. ඒ වගේම human check එකක් තියෙනවා. respond to situation අලුතින් add වුණා human check එකක් තියෙනවා. ඊට පස්සේ writing module එක ගත්තම summarize written text correction type එකේ update එකක් වුණා. ඒක තමයි ඔයාලට corrections දෙකක් අනිවාර්යයෙන්ම දෙනවා. කලින් තිබුණේ 1 to 2 corrections කියලා. සමහර දවසක correction එකයි, සමහර දවසක දෙකක් තිබුණා. හැබැයි දැන් අනිවාර්යයෙන්ම corrections දෙකක් දෙනවා මේකේ. human check එකක් තියෙනවා. ඒ වගේම write essay correction type එක තියෙනවා. ඒකෙත් content score එක වැඩි කරලා තියෙනවා. summarize written text වලත් content score එක වැඩි කරලා තියෙනවා. ඉතින් ඒක තමයි update එක. human checks තියෙනවා මේ දෙකේම. reading module එකට ගියාම ඔයාලට fill in the blanks drop down වල writing score එක කලින් තිබුණා. දැන් ඒක දෙන්නේ නැහැ. okay reading වලට විතරයි score එක දෙන්නේ. ඒ වගේම MCQ reading වල MCQ multiple answers, MCQ single answers questions වල ඔයාලට corrections ගාන පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. කලින් 1 to 2 කියලා තිබුණා. දැන් 2 to 3 දෙනවා. okay එහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ listening module එකේ summarize spoken text correction type එකේ content score එක වැඩි කරලා තියෙනවා. ඒ වගේම human check එකක් තියෙනවා. fill in the blanks type in කියන correction type එකේ ඔයාලට
writing score එක දැන් දෙන්නේ නැහැ. හැබැයි කලින් දුන්නා. දැන් listening වලට විතරයි score එක දෙන්නේ. ඉතින් මේ ටික තමයි මම summarize කරන්නේ updates විදියට. ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් මේ updates ගැන මගෙන් අහන්න දැන් Q&A session එකේදී. මම ඉස්සරහට යන්නම්. PTCO exam එක ගැන මම එක slide එකක් විතරක් describe කරනවා. මොකද මේ PT academic content එකට ගොඩාක් සමාන content එකක් තමයි යන්නේ. හැබැයි additionally තව question types කීපයක් තියෙනවා. මම ඒ ගැන දැන් පෙන්නන්නම්. මේ exam එක මතක තියාගන්න ඔයා කැනඩා වලට migrate කරද්දී student visa apply කරනවා නම් ඔයා මේ exam එක කරලා හරියන්නේ නැහැ. Okay? ඔයා PT academic එහෙම නැත්නම් PT academic exam එක අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඔයා student visa apply කරනවා නම්. මේක තමයි ඔයා reach වෙන්න ඕන score levels තියෙන chart එක. ඉතින් ඔයාලට පුළුවන් මේක බලා ගන්න මෙතනින් ඕනනම් screenshot එකක් ගත්තත් කමක් නැහැ. ඒවට මේක ගන්න පුළුවන් websites වලින් කැනඩා වලට migrate කරද්දී ඔයාලට තියෙනවා Canadian government එකේ website එක. ඒකෙත් මේක ගන්න පුළුවන්. මේ තියෙන්නේ Canadian language benchmark levels 10 to නේද? ඔයාලට පේනවා 3 to 4 to 10 මේ levels තියෙනවා. ඉතින් මේ ටිකේ ඔයාලේ reach වෙන්න ඕන scores ranges විදියට තමයි පෙන්නන්නේ. හරි? ranges විදියට. ඕකේ. හරි. ඊට පස්සේ මම මෙතනදී පෙන්නනවා දැන් ඔයාලගේ අතර ඉන්නවා එක්සෑම්ස් කරපු අය. ඒ වගේම අලුතින්ම ඉන්වෝල්ව් වෙන අය. එක්සෑම්ස් කරපු අය ක්ලාස් එකත් එක්ක ඉස්සරහට ජොයින් වෙනකොට මට අනිවාර්යයෙන්ම මේ ස්කෝර් රිපෝට් එකයි ස්කිල්ස් ප්‍රොෆයිල් එකයි එවන්න. මොකද ඔයාව ගයිඩ් කරන්න ඉස්සරහට මට ඔයාගේ ස්කිල් එක ඉනිෂියලි ඔයා කලින් එක්සෑම් එකේ කොහොමද ෆේස් කරේ ඔයාගේ ස්කිල් එක කොහොමද තිබුණේ කියන එක බලා ගන්න ඕන ගයිඩ් කරන්න. ඉතින් ඒකට මම මේ ස්කිල්ස් ප්‍රොෆයිල් එක යූස් කරනවා. මේ බාර් chart එකෙන් තමයි ඔයා එක්සෑම් එකේ එක එක ක්වෙස්චන් ටයිප්ස් වල කොහොමද perform කරේ කියලා මම බලන්නේ. ඕකේ. හරි. ඒක කියන්න ඕන. එතනින් පස්සේ මම ගොඩක් අය අහන්න ඉන්න ක්වෙස්චන් එකට මේ ආන්සර් එක දෙන්නේ ඊළඟ ක්ලාස් එක ස්ටාර්ට් කරන ඩේට් එක. මේ 68 batch එක තමයි ස්ටාර්ට් වෙන්නේ ඔන්ලයින් ක්ලාසස් වල. weekdays intake එකක් විදිහට මේක තියෙන්නේ. 6 නොවැම්බර්. ඒ කියන්නේ නොවැම්බර් මාසේ 6 වෙනිදා Thursday තමයි ක්ලාස් එක ස්ටාර්ට් වෙන්නේ. ඉතින් Thursday Friday තමයි ක්ලාසස් තියෙන්නේ. රෑ 8 ඉඳන් 10:00 වෙනකන්. يعني පැය දෙකමාරක් මිනිමම් මේ ක්ලාස් එක කන්ඩක්ට් වෙනවා එක දවසක. ඒ විදිහට ක්ලාසස් තියෙනවා. ඒ කියන්නේ දවස් දෙකක් සතියකට ඒ විදිහට කන්ටිනියු වෙනවා. සති 5ක්. ඒ අතරේ ඔයාගේ ඉන්ඩිවිජුවල් ඉවැලුවේෂන්ස් තියෙනවා. ඔයාගේ මොක් එක්සෑම්ස් රිවිව් කරනවා. ආෆ්ටර් ක්ලාස් ඔයාගේ ක්වෙස්චන්ස් ඔයාලට තියෙන දේවල් සොල්ව් කරලා දෙනවා. ඒකත් එක්ක ඔයාලට ඉන්ඩිවිජුවල් ගයිඩන්ස් එක ජෙනුවින්ලි පර්ෆෙක්ට්ලි ඔයාලට රියල් එක්සෑම් එක කරන ඩේට් එක වෙනකම්ම තියෙනවා. ඉතින් ඔයාලට මොන හරි ක්වෙස්චන් එකක් තියෙනවා නම් ඔයාලට මේ Q&A සෙෂන් එකේදී අහන්න පුළුවන්. ඒත් එක මම කියන්නම් කෝස් එකේ ෆී එක ගොඩක් අය දන්නවා. ඔයාලට WhatsApp එකෙන් ලැබෙන්නේ නැති මේ ඩීටේල්ස් අහන නිසා මම කියන්නම්. ඔයා one time payment එකක් විදිහට course fee එක pay කරනවා නම් ඔයාගේ cost එක වෙන්නේ 35000. ඔයා installment plan එකකට යනවා නම් ඔයාගේ cost එක 37500 වෙනවා. එතනදී ඔයාට මුලින්ම 20000 pay කරන්න පුළුවන් class එකට join වෙද්දී. ඊට පස්සේ class එකේ 4th lecture එකට කලින් balance 17500 pay කරන්න කියලා request කරයි. ඉතින් ඒක තමයි installment plan එක. ඔයාට choose කරන්න පුළුවන් ඔයාගේ plan එක මොකක්ද කියලා. ඉතින් මම මුලින්ම කියන්න ඕන දේ තමයි ක්ලාස් එකට ඉක්මනට එන්රෝල් වෙන්න. මම ලිමිටඩ් ස්ටුඩන්ට්ස්ලා ගානක් විතරයි මේකේ මැනේජ් කරගෙන යන්නේ. මොකද මම මේ කියන ගයිඩන්ස් එක මට දෙන්න අමාරුයි මේ ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් එක ගොඩක් ලොකු ක්‍රවුඩ් එකකට. ඒ නිසා දැන් මෙතන ඉන්නවා ක්ලාස් එකත් එක්ක එන්රෝල් වෙච්ච already register වෙච්ච අයත්. ඉතින් ඔයාලා ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් අය ඔයාලා තව ඕනනම් හොයලා බලලා හොඳට ක්ලාස් එක ගැන එන්රෝල් වෙන්න. අන්තිම දවස වෙනකන් ඉන්න එපා. මට ගොඩක් අයව රිජෙක්ට් කරන්න උනා කලින් ක්ලාස් එකෙත්. සමහර අය මේකට එන්රෝල් වුණා කලින් එකේ ජොයින් වෙන්න බැරි වෙච්ච අය. ඒ නිසා ඔයාලා ඉන්ට්‍රස්ට් නම් එක ඉක්මනට කරගන්න. ඔයාලට අවශ්‍ය පේමන්ට් ඩීටේල්ස් ඒ හැමදේම ඔයාලා ඉන්න WhatsApp group එකට ලැබෙනවා. කවුරු හරි WhatsApp group එකේ නැත්නම් PT Bridge එකේ මේ බැච් එකට අදාළ හෝ අපි groups කීපයක් create කරලා දෙනවා. ඉතින් ඒ groups වල ඔයා ඉන්නවා නම් ඔයාලට ඒක ලැබෙනවා. නැත්නම් කියන්න WhatsApp message එකක් දාන්න PT Bridge එකට. WhatsApp number එක ඔයාලට chat box එකට ලැබෙයි දැන්. ඒ number එකට message එකක් දැම්මම ඔයාව add කරයි. හරි? ඕකේ. ඒත් එකම කියන්න ඕන ඔයා register වෙනකොට ඔයාට මම එවනවා questions කීපයක්. මම ඔයාව පොඩක් initially evaluate කරගන්නවා කොතනද ඔයා ඉන්නේ මොකද්ද ඔයාගේ English proficiency level එක කියලා. ඒකට එවන questions වලට answers ටික එවන්න. ඒතර මම බලන්නම් ඔයා කොතනද ඉන්නේ කොහොමද ඔයාව guide කරන්න කියලා. ඒක කියන්න ඕන මොකද initially මම දැනගන්න ඕන ඔයාගේ level එක මොකක්ද කියන එක. හරි. ඒකත් මතක් කරනවා. ඊට පස්සේ අපි session එකේ මේ introduction එකේ end එකට එමු. දැන් ඔයාලට තියෙන ඕනම question එකක් අහන්න මම opportunity එක දෙනවා මම answers දෙන්නම්.
රේස් හෑන්ඩ් කරන්න මම chance එක දෙන්නම් කතා කරන්න. ඔව් කතා කරන්න පුළුවන් රේස් හෑන්ඩ් කරන්න. හරි. මේ සෙෂන් එකේ රෙකෝඩින් එක ඔයාලගේ ගෲප් එකට ලැබෙයි. මිස් වෙච්ච අය ඉන්නවනම් මොනවා හරි ෆස්ට් පාර්ට් එක බලා ගන්න අහන්න බැරි වෙච්ච අය ඒක රිෆර් කරන්න පස්සේ වුණත් කමක් නැහැ. ඒ වගේම මම කියන්න ඕන ක්වෙස්චන්ස් මොනවා හරි තියෙනවා නම් අපි අහමු. එතකොට මට ඉක්මනට ආන්සර්ස් දෙන්න පුළුවන්. ඒ වගේම chat box එකේ දාන ක්වෙස්චන්ස් වලට මම ආන්සර් කරනවා. මම හිතනවා බුද්ධි මට පොඩ්ඩක් සපෝට් කරන්න ඒකට. chat box එකේ තියෙනවා තාම ක්වෙස්චන්ස් නැහැ. ඕකේ. ඕනම ක්වෙස්චන් එකක් අහන්න පුළුවන්. දැන් වෙනම ප්‍රශ්නයක් දාලා තියෙනවා මේකට ලැප්ටොප් එකක් අවශ්‍යද කියලා ප්‍රැක්ටිස් කරන්න අනිවාර්යයි. ඕකේ මම මෙහෙම කියන්නම් දැන් අපිට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ මොබයිල් ෆෝන් එකේ පුළුවන් ප්‍රැක්ටිස් කරන්න. එහෙම ඔපචුනිටි එකක් තියෙනවා. හැබැයි රියල් එක්සෑම් එකට ගියාට පස්සේ අපිට කරන්න තියෙන්නේ කම්පියුටර් එකක් එක්කනේ මේ එක්සෑම් එක. ඒ නිසා ගෙදරදී ඒ එක්ස්පෝෂර් එක ගන්න එක තමයි හොඳම දේ. ඔයා එක්සෑම් එකට ෆේස් කරද්දී කරන්න තියෙන දේම ගෙදරදී ලැප්ටොප් එකක් එක්ක කම්පියුටර් එකක් එක්ක ලැප්ටොප් එකක්ම වෙන්න ඕනේ නැහැ ඩෙස්ක්ටොප් එකක් හරි කමක් නැහැ. ඔයා ෆේස් කරන්න ඕනේ. එතකොට තමයි ඔයාට ඒ කොන්ෆිඩන්ස් එක හැදෙන්නේ. එක්සෑම් කරන්න. ඒක තමයි තියෙන්නේ. ඉතින් ක්ලාස් එකට ජොයින් වෙද්දී ඔයාලට පුළුවන් මොබයිල් ෆෝන් එකකට ජොයින් වෙන්න එක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මම සජෙස්ට් කරනවා පුළුවන් තරම් කම්පියුටර් එකත් එක්ක ඉන්වෝල් වෙන්න මේ ප්‍රැක්ටිස් එක කරද්දී. හරි. ඊට අමතරව questions ගත්තොතින් everyone got same templates or different templates. අපි template share කරනකොට commonly ඔයා reach වෙන්න ඕන score level එක මොකක්ද කියන එක බලන්නේ නැහැ. ඔයාට 90 score එකට reach වෙන්න තමයි template එක මම create කරලා දෙන්නේ. ඉතින් ඒක තමයි ඔයාලා දැකලා ඇති සමහර ස්ටුඩන්ට්ස්ලා 58 target කරගෙන හිටියට result sheets දැකලා ඇති. එයාලා යනවා ලොකු score එකකට 85 86. වාදයක්. sorry. question එකක් තියෙනවද? ඕකේ මම කිව්වේ ඒක තමයි يعني එයාලට යන්න පුළුවන් රීච් වෙන්න පුළුවන් ලොකු ස්කෝර් එකකට මේ දෙන ටෙම්ප්ලේට් 90 වල ස්කෝර් එක දෙන්නේ. කවුරු හරි මයික් එක ඔන් කරලා තියෙනවා කතා කරන්න. මයික් එක මියුට් වුණා. මයික් එක ඔන් වෙලා තියෙනවා. දැන් ක්වෙස්චන් එකක් තියෙනවද? තාමත් ඇහෙන්නේ නැහැ සර්. දැන් ඇහෙනවද මාව? දැන් හරි සර්. sorry. හරි ක්වෙස්චන් එකක් තියෙනවද? මයික් එකක් ඔන් කරලා තියෙනවා.